හරි ළමයි එතකොට මතක තියාගන්න මම මොනවා හරි කතා කරන්න දෙයක් අවශ්‍ය දෙයක් කිව්වොත් විතරක් මයික් එක ඔන් කරන්න. ඔන් කරලා අහන නම් කරන අය විතරක් පිළිතුරු දෙන්න. පේපර් එක හැමෝම ගාව තියෙනවා දැන් ගෲප් එකට දාලා තියෙන නිසා බලන්න චුට්ටක්. අපි පටන් ගමු මෙතනින්ම. පළවෙනි ප්‍රශ්නය තාම් කරීමුල් පෝගෝ මන්නන් තනෝනා මුන්ජංගල් කොරශිප්සියෝ. කොහොමද තියෙන ප්‍රශ්නය? ඊළඟ පින්තූරය බලා නිවැරදි වචනය කියවන තෝරන්න. එතකොට පළවෙනි රූප සටහන මේ පේපර් එකේ ඔයාලට දැන් EPS topic exam එකේ එන විදියටම තමයි පෙළගස්සලා තියෙන්නේ. එහා මේ ආදේශකයක් විදියට. එතකොට පළවෙනි රූප සටහනේ පළවෙනි පිළිතුරේ තියෙන්නේ වගාචී කියලා. වගාචී කියන්නේ මොකද්ද? වතුර ගන්න භාජනයක්. වගාචී කියලා කියන. ඊළඟට දෙවෙනි පිළිතුරේ තියෙන්නේ හොමි. හොමි කියන්නේ මුල්ලුවට. තුන්වෙනි වචනේ හෝස. හෝස කියන එක ඉංග්‍රීසි වචනේ. හෝස කියන එතකොට බටයක් නලයක්. එතකොට හෝස් එකට ඊළඟට හතරවෙනි පිළිතුරේ තියෙන්නේ සබ්. සබ් කියන්නේ සවල්. ඒතර මේකේ පිළිතුර වෙන්නේ මොකක්ද ආදීෂ්? සබ්. සබ් සබ් සවල කියන එක. පිළිතුර වෙන්නේ හතර. පිළිතුර අංක හතර සබ් සවල. දෙවෙනි ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නේ තියෙන දීවර ආම්පන් වලින් එන එකක්. මේකේ බලන්න මේ පේපර් එක හැදෙද්දි ගොඩනගෙද්දි සියලුම මේ ශේෂ්ත්‍රයන් වලින් එන විදිහට තමයි ප්‍රශ්න ගොඩනගෙන්නේ. එතකොට ඒකේ පළවෙනි පිළිතුරේ තියෙන කමුල්. කමුල් කියනවා මාළු අල්ලන්න ගන්න දැලට. කමුල් කියන්නේ දැල. දෙවෙනි පිළිතුර තියෙන පච්චුල්. පච්චුල් කියන්නේ ලණුවක්. නැත්නම් කඹයක් ගැට ගන්න මොකක් හරි ගැට ගන්න ගන්න පටියක්. ඒ වගේ අදහසකට කියනවා පච්චුල් කියලා. ඒතර තුන්වෙනි වචනේ තියෙන්නේ තොංබල්. තොංබල් කියන්නේ මාළු අල්ලන්න ගන්න උගුල. සාම්ප්‍රදායිකව මාළු අල්ලන්න ගන්න උගුල. ඔයාලා දැකලා ඇති මේ චුට්ටක් මේවා සර්ච් කරලා බලන්න ඉන්ටර්නෙට් එකේ ඔයාලා. ඒතර හතරවෙනි පිළිතුරේ තියෙන්නේ ක්වංචා. ක්වංචා කියන්නේ මේ පතල් කැණීම් කරනකොට එක එක ද්‍රව්‍ය ප්‍රවාහනය කරන දැන් මෙතනදී නම් ඔයාලගේ මේ සිලබස් එකේ කියන විදිහට පාඩමේනෝട് මේකේ ඉන්නේ මේ අර ගල් අඟුරු ප්‍රවාහනයට ගන්න ඩක්කුවක් කියන එක. දැකලා තියෙනව නේද? රේල් පාරේ අර පීලි දෙකක් දිගේ යන භාණ්ඩ ප්‍රවාහනයට වගේ ඔය එක එක නඩත්තු කටයුතු වලට එහෙම ගන්නවා. දැකලා තියෙනවා. නිමේෂ් දැකලා තියෙනව නේද? රයිට්. එතකොට මේකේ පිළිතුර වෙන්නේ කමුල් දැල, පච්චුල් කියන්නේ කඹය, තොංබල් කියන්නේ මාළු අල්ලන්න ගන්න උගුලකට. මේකේ පිළිතුර වෙන්නේ එතකොට මේකේ පිළිතුර කීයද ආදීෂ්? 3. තුන. තොංබල්. තොංබල් කියන්නේ මාළු අල්ලන්න ගන්න සාම්ප්‍රදායිකව ඔයාලා දැකලා ඇති. නැත්නම් චුට්ටක් ඔය සර්ච් කරලා බලන්න මේ වචන. එතකොට ඔයාලගේ අවබෝධය මේ වචනේ තියෙන අර්ථය, අවස්ථාව ඒවා සියල්ලම දැක බලා ගන්න පුළුවන්. ඒ නිසා මේව පොඩ්ඩක් හොයලා බලන්න. රයිට්. එතකොට තොංබල්. තොංබල් කියන්නේ මාළු අල්ලන්න ගන්න උගුල. ඒකේ පිළිතුර වෙන්නේ එතකොට අංක 3. ඊළඟට තියෙනවා සමේසෝ ෂිප්බොන් පින්කනේ තුරකාල් කජන් අල්මාජන් ගොසල් කොරෂිප්සියෝ. අංක 3 සිට අංක 10 දක්වා හිස්තැනට ඇතුළු වන වඩාත් නිවැරදි දෙය තෝරන්න. හිස්තැනට ඇතුළු වන වඩාත් නිවැරදි කජාන් අල්මජන්. මෙහෙම කිව්වම ළමයි මතක තියාගන්න නිවැරදි දේවල් ගැළපෙන දේවල් තියෙන්න පුළුවන්. නමුත් මෙතනදී තියෙන්නේ කජාන් අල්මජන්. ඒ කියන්නේ වඩාත් නිවැරදි ගැළපෙන දේ. එතකොට මේකෙදී තුන්වෙනි ප්‍රශ්නේ මම ප්‍රශ්නේ කියවගෙන යන්න. චොනන් තාම්දරේ කෙරොනල් හම්නිදා. චොනන් තාම්දරේ කෙරොනල් හම්නිදා. මම ලබන මාසයේ මොකද වෙන්නේ? විවාහය ගිවිස ගන්නවා. මම ලබන මාසයේ විවාහ ගිවිස ගන්නවා. කරේසෝ ඒ නිසා හේසායසෝ ආයතනයේදී හම්කේල්හන එකතු වෙලා වැඩ කරන. ඒ කියන්නේ මාත් එක්ක එකට වැඩ කරන තොන්ලියොදරල්. කොහොමද වෙන්නේ? තොන්ලියොදරල්. තොන්ලියොදරල් කියන්නේ සමසේවකින්. තමන් සමග එකට වැඩ කරන සම සහෝදර සේවකයින් කියනවා තොන්ලියොදරල්. කෙරොන්ෂිගේ විවාහ උත්සවයට ඔන්න හිස්තන එනවා. ඔතනට තමයි අපි දැන් ගැලපෙන පිළිතුර තෝරගන්න ඕනි. චොංජොබ් ජාංගල් මොනෙස්සම් නිදා. චොංජොබ් ජාං කියන්නේ මොකද්ද?
මේකේ චොංචොප්ජාන් කියන්නේ ආරාධනා පත්‍රය. ආරාධනා පත්‍රය මොකර උත්සවයකට ආරාධනා පත්‍රයකට චොංචොප්ජාන්. ඒක චොංචොප්ජාන් වල පොනිස්සම්නිදා. යවුවා. එතකොට පළවෙනි පිළිතුරේ තියෙන්නේ මේකේ චෝදේ හගි විහෙසෝ. චෝදේ හගි විහෙසෝ. එතකොට මේ විහෙසෝ කියන කොටස ආවම විහෙසෝ කියන කොටස ආවම මොකක්ද අදහස් කරන්නේ? උදෙසා නැත්නම් පිනිස සඳහා ක්‍රියාමූලයේ අග දා කොටස කපලා අයින් කරලා මෙතෙන්ට ගීවි හේසෝ සම්බන්ධ කිරීමෙන් වෙන්නේ මේ ක්‍රියාව කිරීම සඳහා ක්‍රියාව කිරීම උදෙසා. එතකොට චෝදේ හදා කියනවා ආරාධනා කරනවා. එතකොට දැන් මේකේ මට කියන්නකෝ අර්ථකථනය කොහොමද වෙන්නේ කියලා. ආදිෂ් කියන්නකෝ කොහොමද වෙන්නේ? චෝදේ හගි විහෙසෝ සිංහලෙන් කියන්න. කවුරු හරි උත්තරයක් දෙන්න මයික් එක ඔන් කරලා කවුරු හරි කෙනෙක් කතා කරන්න. චෝදේ හගි විහෙසෝ. ආදිෂ් චෝදේ හදා කියන්නේ මොකද්ද? චෝදේ හදා කියන්නේ ආරාධනා කරන. එතකොට මේකෙදී චෝදේ හගි විහෙසෝ වුණාම මොකද වෙන්නේ? ආරාධනා කිරීම සඳහා නැත්නම් ආරාධනා කිරීම උදෙසා ආරාධනා කිරීම පිණිස. හ්ම්? පළවෙනි පිළිතුර ඔතනින් ඔහොම වෙනවා. ඊළඟට දෙවෙනි පිළිතුර වෙන්නේ පංමුන් හගි විහෙසෝ. මොකද ඉන්නේ? පංමුන් හගි විහෙසෝ. පංමුන් හදා කියන්නේ බැහැ දකින්නවා. ගිහිල්ලා මුණ ගැසෙනවා. එතකොට පංමුන් හගි විහෙසෝ බැහැ දැකීම සඳහා දැන් ආරාධනා පත්‍රයක් දෙනවා විවාහ උත්සවයක් තියෙනවා. ඒතර බැහැ දකින්න කතාවල් නැහැ. මෙතෙන්ද වෙන්නේ මොකක්ද? ආරාධනා කිරීම උදෙසා ආරාධනා කාඩ් එකක් යවුවා. ඉන්විටේෂන් එකක් යවුවා. එතකොට පිළිතුර වෙන්නේ මේකේ අංක 1 තුන්වෙනි පිළිතුර චෝදේ හල්තේනිකා අල්තේනිකා. එතකොට ක්‍රියාමූලයක දාකපලයින් කරලා ක්‍රියාමූලයක දාකපලයින් කරලා කොච්චි මොප්සල් දේ හල්ලකුරක් නැති අවස්ථාවකදී මේකට අපි ගන්නවා අල්තේනිකා. හල්ලකුරක් නැත්නම් නිකම්ම අපි ගන්නවා අල්තේනිකා. එතකොට චෝදේ හදේ දාකපුනම හල් කිරීමක් නැහැ. චෝදේ හල්තේ නිකා. කොහොමද එනතර චෝදේ හල්තේ නිකා. ආරාධනා කිරීම නිසා ආරාධනා කරන නිසා මේ ක්‍රියාව සිදු කරන නිසා යන්නයි දැක්වෙන්නේ. ඒතර කල්තේනිකා යන නිසා පදල්තේනිකා පත්තා කියන ක්‍රියාමූලය ලබා ගන්න. දැන් මේකෙදි දා කැපුණා. මොකද වෙන්නේ? පත්තා ලබා ගන්නා. දා කැපුණාම හල් කිරීම නැහැ. එතකොට අපි මොකද්ද වෙන්නේ? දා කැපුණාම හල් කිරීම නැති වුණාම පත්තායේ දා කැපුවා හල් කිරීමක් තියනවද නැද්ද? තියනවා. දැන් මෙතන අල් දායන්න තියනවා. එහෙනම් අපි මොකද වෙන්නේ? මේකට සම්බන්ධ කරනවා අපි අල්තේනිකා. මොකද්ද සම්බන්ධ වෙන්නේ ආදීෂ්? අල්තේනිකා. පදල්තේනිකා. කොහොමද වෙන්නේ? පදල්තේනිකා ලබා ගන්නා නිසා මුගුල්තේනිකා. ශිවම් පබල් මුගල්තේනිකා දැන් කෑම කන නිසා නෙයිල් වොල්ගබල් බදල්තේනිකා හෙට වැටුප ලබා ගන්න නිසා. ඒතර පන්මුල් හල්තේනිකා බැහැ දකින්න නිසා. කීයද පිළිතුර වෙන්න ඕනේ? පිළිතුරක් දෙන්න කවුරු එක්කෙනෙක්? ආදිෂ් කියන්නේ එක්කෙනෙක් නිතරම කතා කරන මාත් එක්ක නම් කරන කෙනෙක්. ආදිෂ් කියනකෝ මොකද උත්තරේ වෙන්න ඕනේ එක මේක? අංක 1 චෝදේ එක හාගී විහෙසෝ මක් සඳහාද? කුමක් සඳහාද? ආ- ආරාධනා කිරීම විහෙසෝ සඳහා ආරාධනා කිරීම සඳහා. පැහැදිලි? තේරුණාද? ආදිෂ් තේරුණා? ඔව් තේරුණා. ඔව්, හැමෝම වෙනුවෙන් කෙනෙක් නිතරම ඉන්න පිළිතුරක් දෙන්න මාත් එක්ක නිතරම ඉන්න සංවේදනය වෙන්න. ඒතර හතරවෙනි ප්‍රශ්නෙට අපි ගියාම තුවන්ෂිගා චගොබ්ජං චොංගොමල් කොංකොම්හි හන්තොප්පුනේ කොහොමද තියෙන්නේ? තුවන්ෂිගා ශියවම ගෞරවාන්විතයක් දක්වනවා. මහත්මයා මහත්මිය යන අදහස එනවා. මොකද්ද? මහත්මයා මහත්මිය. තුවන්ෂිගා කවුරු විසින්ද? තුවන් මහත්මයා විසින් චගොබ්ජං වැඩවීමේ චොංගොමල් පරීක්ෂාවන් ඒ කියන්නේ වැඩ පරීක්ෂාව වැඩ සුපරීක්ෂාව කොංගොම්හි මහත් ඌමනාවෙන් මහත් ඕනෑකමින් හන්තොප්පුනේ තොප්පුනේ ආව මොකද වෙන්නේ? තොප්පුනේ ආවම පින් සිද්ධ වෙන්න නුගු තෙමුනේ요. 선생님 덕분에
ගුරුතුමාට පින් සිද්ධ වෙන්න. ඒ වගේ අදහසක්. එතකොට මේ කෙනා මේ ක්‍රියාව කළ නිසාවෙන් චගෝබි චිනේන්තය අවසන්නිදා වැඩේ මොකද උනේ? අවසන් වුණා. කරේසෝ ඒ නිසා ඉබොනේ මේ මෙවර උසු සාවුනුරෝ දක්ෂම උසු කියන්නේ දක්ෂ කියන එක උසු සාවුනුරෝ කොමකටද රෝරෝ ඉදනාම මොකක්ද වෙන්නේ මෙතන උසු සාවුනුරෝ දක්ෂම සේවකයා ලෙසට පළවෙනි පිළිතුර අපි සාකච්ඡා කරමු. පොබින් චොගි ඉස්සම්නිදා එන් චොගි ඉස්සම්නිදා නන් චොගි ඉස්සම්නිදා එල් චොගි ඉස්සම්නිදා එල් චොගි ඉස්සම්නිදා අනාගත කාල අතීත කාල වර්තමාන කාල දැන් මෙතනදී අන් චොගි වුණ ගමන් පොප් හිදා පොප්දා කියනවා ගලවනවාට තෝරනවාට. දැන් මෙතනදී හිදා වුණාම මෙන්න මේක විශේෂණයක් වෙනවා. කොහොමද වෙන්නේ? විශේෂණ ක්‍රියාව. මෙන්න මේ විදිහට වෙනවා. මොන විදිහටද? තේරෙන අවස්ථාවක් තිබුණා. තේරුණ අවස්ථාවක් තිබුණා. උසු සාවුනරෝ පොබින් චොගි ඉස්සම්නිදා. තේරුණු අවස්ථාවක් තියෙනවා. දැන් මේක ගැලපෙන්නේ නැහැ. ඉබොනේ. ඇයි? අතීතක දැන් මේක වරත මේ වාර නෙවෙන්නේ. එතකොට පොබ්හින් චොගි වෙන්න බෑ. දෙවෙනි එක ඔල්ම්ගින් චොගි ඉස්සම ඔල්ම්ගිදා කියනවා. එහා මෙහා ගෙන යනවාට, චලනීය වෙනවාට, සෙලවෙනවාට, ප්‍රවාහනය කරනවාට ඔල්ම්ගිදා කියලා කියන. එතකොට මේකදී ඔල්ම්ගින් චොගි ඉස්සම්නිදා කොහොමද ඉන්නේ? ඔල්ගින් චොගි ඉස්සම්නිදා සෙල වූ අවස්ථාවක් ඇත නැත්නම් චලනය වූ අවස්ථාවක් ඇත ප්‍රවාහනය වූ අවස්ථාවක් ඇත මේ ආකාරයට. එතකොට තුන්වෙනි පිළිතුර පොබ් හිගේ දවස්සම්නිදා යම් ක්‍රියාවක් සිදුවන විදියට සිදු වුණා. කොහොමදනේ? ඉබොනේ උස්සු සාවුනරෝ පොබ් හිගේ දවස්සම්නිදා. ඉබොනේ කරේසෝ ඉබොනේ උස්සු සාවුනරෝ පොබ් හිගේ දවස්සම්නිදා. මොන විදියටද උනේ? තේරෙන විදියට වැඩ කටයුතු වුණා. ඇයි එහෙම වුනේ? වැඩ සුපරීක්ෂාව කළ නිසාවෙන්. එතකොට හතරවෙනි පිළිතුර ඔල්ම්ගිගේ දවස්සම්නිදා. ඔල්ම්ගිදා දැන් මෙතෙන්දී අදහස් කරන්න පුළුවන් සමහරකට මෙයාගේ වැඩබිම මාරු කරන්න සිදු වුණා වගේ අර්ථයක්. නමුත් එහෙම ඉන්න දෙයක් නැහැ. මොකද මෙයා දක්ෂ සේවකෙක් වුණා. ඒ නිසා මෙයාට මොකද උනේ? දක්ෂ සේවකයා බවට තේරීපත් වීමට සිදු වුණා. එහෙමයි. එහෙනම් පිළිතුර කීයද වෙන්න ඕනේ ආදේශ්? තුනද තුන්වෙනි එක. ඔක නම් printing mistake වල අංක 2 කියලාමයි තියෙන්නේ. ඒවා වල පොඩ්ඩක් හදාගන්න. කොහොමද තියෙන්නේ? පිළිතුර වෙන්න ඕනේ අංක 3. කොහොමද එන්නේ? තුවාන් ශීගා චගොබ්ජාන් චොංගොමුල් කොම්කොම් හේ හන්තොක් බුනේ චගොබේ චිනතේ වස්සම් නිදා කරේසෝ ඉබෝනේ උසු සාවුනුරෝ පොපිගේ දවස්සම් නිදා. උත්තරය අංක 3. right. පස්වෙනි ප්‍රශ්නේ අපි බලමු. චගොබ්ජන් අනි චගොබ්ජන් අනි ඊ කියන එක පුතා මෙහෙමයි ළමයි වෙන්නේ. ඊ කියන එකත් අන්දී දාලා තියෙන්නේ නිපාතේ විදියට. දිශාව හැඳින්වීමේ වේදී. කොහොමද වෙන්නේ? චගොබ්ජන් අනි වැඩබිම ඇතුළත නොමුත් ඔවුන්දේ අන්දේ අපි ප්‍රායෝගික ප්‍රාන්තිවලදී අපි සාකච්ඡා කරලා තියෙනවා මේවා නේද? නොමුත් ඔවුන්දේ බොහොම රස්නේ අතර තංචුරල් පුරෝදෝ දෙයෝ යම් ක්‍රියාවක් කළත් කමක් නැද්ද? අතීත කාලයෙන් මේ ක්‍රියාව සිදු කළත් කමක් නැද්ද? චිගම් කාදෝ දෙයෝ දැන් ගියත් කමක් නැද්ද? ඉරක්කේ හේදෝ දෙයෝ මෙහෙම කළත් කමක් නැද්ද? නෙයිල් මන්නාදෝ දෙයෝ හෙට හමු වුණත් ප්‍රශ්නයක් නැද්ද? එතකොට මෙක්කදී චගොබ්ජන් අනි නොමුතොවුන්දේ තංචුරල් පුරෝදෝ දෙයෝ වැඩබිම ඇතුළත බොහොම රස්නේ. කොහොමද එන්නේ? තංචුරල් පුරෝදෝ දෙයෝ බොත්තම් ගැලෙව්වත් කමක් නැද්ද? ඔන්න දැන් ඊළඟ සංවාද කොටස ආනියෝ නැහැ කිගේ යන්ත්‍රයට ඔසි වස්ත්‍රය නැත්නම් ඇඳුම හිස්තන සුයිත්සනිකා හැකියාව ඇති නිසා වියොම්හේසෝ අන්දේයෝ අනතුරුදායක නිසා එපා භයානක නිසා එපා. එතකොට ඔකේ පළවෙනි පිළිතුරේ තියෙන්නේ චම්ගිදා කියනවා. සාමාන්‍යයෙන් මතක තියාගන්න චම්ගිදා කියනවා දියේ ගිලෙනවට. මොකද්ද කියන්නේ? දියේ ගිලෙනවට. තව කියනවා වතුරෙන් යට වෙනවට. මේ වගේ අදහස් තියෙනවා. එතකොට ඕකෙදී අපි අර ඕකට ආසන්නම් වචනයක් විදිහට අපි අරගෙන තිබුණා මොකද්ද? චම්ගදා කියලා වචනයක්. මතකද? චම්ගදා කියන වචනේ මතකද? කාටද මතක? අපි පන්තිවලදී ඕන තරම් සාකච්ඡා කරලා තියෙනවා. චම්ගදා කියන්නේ මොකද්ද? කවුද? ආදිෂ් චම්ගදා
ආදිෂ් චම්ගදා ඔන්න විදිහට. චම්ගදා කියන්නේ අගුලුලනවා. මුනල් චම්ගසයෝ මොකද්ද කරන්න කියන්නේ? දොර ලොක් කරන්න නැත්නම් අගුලුලන්න. චම්මුනල් චම්ගසයෝ ජනේලය ලොක් කරන්න. තෙමුණල් චම්ගසයෝ ගේට්ටුව ලොක් කරන්න. දැන් මේ විදිහට චම්ගදා. ඒතර චම්ගිදා කියන්නේ මොකද්ද? වතුරෙන් යට වෙනවා, දියේ ගිලෙනවා, ඒ වගේ අදහසක්. එතකොට චම්ගදා මේ එකයි එකයි විතරයි වෙනස තියෙන්නේ. නමුත් සම්පූර්ණම තේරුමේ වෙනසක් වෙනවා. මේක චම්ගදා කියන්නේ අගුලනවා, ලොක් කරනවා, හිර කර තබනවා. ඔය වගේ අදහස් වෙනවා. එතකොට මතක තියාගන්න මේ චම්ගදා කියන වචනෙන් තව තේරුමක් කියනවා. දැන් අපි මේ අගුලනවා, ලොක් කරනවා, හිර කර තබනවා, ඒ වගේ අදහස් වලට වැඩිය වතුරේ පොඟවනවා. දියරයක පොඟවනවා, ගිල්ලවනවා. වතුර මුරේ චම්ගසයෝ කොහොමද වෙන්නේ? වතුරේ ගිල්ලුවා. අන්න මේ විදියට වෙනවා මෙතනදී. රයිට්. ඊළඟට අපිට දෙවෙනි පිළිතුරේ තියෙන්නේ පචිල් කියලා වචනයක්. මොකක්ද තියෙන්නේ? පචිල්. පචිල් කියනවා ගැලවෙනවාට. පචිදා කියනවා ගැලවෙනවාට. ඉවත් වෙනවා. පචිදා කියන වචනේ තියෙන්නේ. ඇද වැටෙනවා. කිඳා බහිනවා. පොළොවක් යටද ගිලෙනවා. මේ වගේ අදහස් ගොඩාක් තියෙනවා. බලන්නකො මේ. ඔව් අපි ඉදිරියට ගන්න පුළුවන් හුසුගුවේ පචිදා. හුසුගු කියනවා කානුවට. හුසුගු කියන්නේ මොකද්ද? කානුව. හුසුගුවේ පචිදා. මොකද වෙන්නේ? කානුවකට ඇදගෙන වැටෙනවා. මේ වගේ ඒවා. ඊගා පචිදා. ඊ කියන්නේ මොනවටද? ආදිෂ් ඊ දත් දත් වලට කියනවා ඊ කියලා. right. එතකොට ඊගා පචිදා මොකද වෙන්නේ? ඊගා දත් පචිදා. වැටෙනවා නේද? ඔව් දත් ගැලවෙනවා. මොකද වෙන්නේ? දත් ගැලවී යනවා. ඊගා පචිදා. right. අන්නේ විදියට. එතකොට ඊළඟට බලන්න මේකේ තුන්වෙනි පිළිතුරු විදියට තියෙන්නේ ඔල්ලිදා. ඔල්ලිදා කියන්නේ ඔල්ලිදා ඔල්ලිදා කියන්නේ ඔසවන. ඔල්ලිදා කියන්නේ ඔසවනවා. ඔල්ලකාදා ඉහළට යනවා. ඔල්ලිදා ඔසවන. ඒතර ඔල්ලිල් සෝයිස් අතරමැද යන එල් එකක් එන්න ඕනේ. අනිවාර්යෙන් එල් එකක් එන්න ඕනේ. පිළිතුරු හතරේම දැන් එල් තියෙන නිසා හරියටම හොයාගන්න වෙනවා. ඔසවන්න හැකියාව ඇති නිසා අනතුරුදායක බැවින් එපා කියලා එකයි. නෑ. එහෙනම් හතරවෙනි එකේ තියෙනවා කිදා. කිදා කියනවා ජම් දෙයක හිර වෙනවාට, පැටලෙනවාට කියනවා කිදා කියලා. එහෙනම් මේකේ පිළිතුර වෙන්නේ මොකද්ද? කීල්සු ඉස්සනිකා වියමේසෝ අන්දේයෝ. කීල්සු ඉස්සනිකා වියමේසෝ අන්දේයෝ. මොකක්ද එහෙනම් මේකේ පිළිතුර වෙන්නේ ආදීෂ්? හතර. හතර පිළිතුර. අංක හතර පිළිතුර. right. දැන් අපි ප්‍රශ්න පහක් වෙනකන් කළා. මෙතනදී කතා කරන්නේ ඇත්තටම අපේ එක්කෙනයි. දැන් අපි තව කවුරු හරි එක්කෙනෙක් දාගන්න ඕනේ. කවුද ඉන්නේ? අපිට දාගන්න පුළුවන් අය කවුද ඉන්නේ? හරි. බලන්න වෙන කෙනෙක් කතා කරන්න පුළුවන් කෙනෙක් කතා කරන්න. right. හයවෙනි ප්‍රශ්නෙට අපි යමු. කොහොමද තියෙන හයවෙනි ප්‍රශ්නේ බලන්න ළමයි. 저는 운전면허 시험에 응시하였습니다. 했습니다. තිබ්බත් මෙතන ප්‍රශ්නයක් නැහැ. හරි? හයොස්සම්නිදා. මොකද උනේ? 응시하다 කියන්නේ මොකද්ද? විභාගයකට අයදුම් කරනවා. ඇතුළත් වෙනවා. ඉල්ලුම් කරනවා. ඒ වගේ අදහස් වලට අපි කියනවා 응시하다. එතකොට මේකේ කියන්නේ 저는 운전면허 මා මොකකටද? රියදුරු බලපත්‍ර විභාගයට 응시하였습니다. ඉල්ලුම් කෙරුවා. 필기 시험에 합격하기 위해 필기 시험에 합격하기 위해 මොකක්ද මේ? 필기 시험에 දැන් මෙතනදී අවශ්‍ය කරන විභාගයට සූදානම් වීම උදෙසා චොන මම ඉන්තොනිසුරු කොහෙන්ද? අන්තර්ජාලයෙන්
අන්තර්ජාලයෙන් මොකද කළේ? 운전면 호 රියදුරු බලපත්‍ර 있다랑 듣고 있습니다. 듣고 있습니다. 고 있습니다. මොකද වෙන්නේ? යම් ක්‍රියාවක් කරමින් ඉන්නවා යන අර්ථ ගන්නවා. යම් ක්‍රියාවක් කරමින් ඉන්නවා. මා රියදුරු බලපත්‍ර විභාගයට ඉල්ලුම් කළා. ඒ සඳහා අවශ්‍ය වන පිල්ගිෂි හෝ මේ 합격 하기 위해 සමත් වීම සඳහා නැත්නම් උදෙසා පිණිස ජොනන් මම ඉන්දුනිසුරු අන්තර්ජාලයෙන් උන්ජොන්මයන් හෝ රියදුරු බලපත්‍ර හිස්තැනක් තුග්ගෝ ඉස්සම්නිදා ඇහුම්කන් දෙමින් ඉන්නවා නැත්නම් සහභාගී වෙමින් ඉන්නවා. පළවෙනි එක කියනවා සිල්සබ් කියනවා ප්‍රායෝගිකවත් හදා බලනවා. ප්‍රැක්ටිකලි දෙයක් කරලා බලනකොට අපි කියනවා සිල්සබ් හදා. මොකද කියන්නේ? සිල්සබ් හදා. දෙවෙනි එක තියෙන්නේ තොක්සබ් හදා. තොක්සබ් දැන් මේ හදා නැහැ කෙටි කරලා තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ. හදා අවශ්‍යම නැහැ. හදා තියෙන්නම අවශ්‍ය නැහැ. සිල්සබ් හදා, තොක්සබ් හදා, යේසබ් හදා එහෙම එන්නේ. ඒතර දෙවෙනි වචනේ තොක්සබ් හදා කියන්නේ සොයං අධ්‍යයනයක් කරනවා. සෙල්ෆ් ස්ටඩි එකක් කරනවා. ඒ කියන්නේ තනියම ගුරුවරයෙක් නැතිව තනියම අධ්‍යයනය කරනවාට කියනවා තොක්සබ් හදා. එතකොට තුන්වෙනි එකේ තියෙන්නේ කං අය. කං අය කියන්නේ දේශනය. මොකක් හරි යම් අධ්‍යාපනය සම්බන්ධව තියෙන දේශනයකට අපි කියනවා කං අයරල් තුග්ගෝ ඉස්සම්නිදා. රියදුරු බලපත්‍ර දේශනවලට ඇහුම්කන් දෙමින් ඉන්නවා. රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා විභාගයට අදාළ වන දේශනයන් වලට සවන් දෙමින් ඉන්නවා. හතරවෙනි එක යේසබ් කියන්නේ පුනරීක්ෂණ, රිවිෂන් කියන එක. නැවත නැවත කරනවා. නැවත නැවත කරනවා. එතකොට යේසබ් දැන් මේකේදී පිළිතුර වෙන්නේ කීයද? අදිෂ් කියන්න බලන්න පිළිතුර. තුන තුන දේශන පිළිතුර. දේශනයන් වලට ඇහුම්කන් දෙමින් කන් අයරව තොග්ගෝ ඉස්සම්නිදා. රයිට්. හත්වෙනි ප්‍රශ්නෙට අපි යමු. 지금 기계 소리가 이상해요. බලන්න ළමයි දැන් මේ ඊසං හදා කියන්නේ මොකද්ද? දැන් කවුරුහරි මිනිස්සෙක්ගේ පහරේ දැක්කහමත් කොරියාවේ ඒක ඊසංයෝ. මොකද්ද මේ කියන්නේ? චුට්ටක් අවුල් සහගතයි. මොකද්ද? ඊසං හදා කියන්නේ අවුල් සහගතයි. ටිකක් මූණ දිහා බලාගෙන හිටියාම නිකන් හොරෙක් වගේ නම් කියනවා. ඊසං හානන් මොසබියෝ. මොකද්ද කියන්නේ? ටිකක් අවුල් සහගත පෙනුමක් එහෙම කියනවා. 지금 기계 소리가 දැන් යන්ත්‍රයේ sorry හඬ ශබ්දය ඉසංහෙය අවුල් සහගතයි. මොකද්ද தත්ත්වය? දැන් යන්ත්‍රයේ ශබ්දය හඬ අවුල් සහගතයි. හිස්තැනක්. කොචිජි අනමයන් චියන්තා වුණාම වෙන්නේ මොකද? ක්‍රියාවක් නොකර සිටිනවාට කියනවා චියන්ත. කජියන්තා. කදායේ දාගැපුවා ජියන්තා සම්බන්ධ කරනවා. එතකොට කොහොමද? කජියන්තා නොයන කනිල් නගිස්සයෝ කනිල් නගසයෝ. දැන් මේ කන් කියන්නේ විශාල ලොකු කියන එක. ඉල් කියන්නේ ඔයාලා දැනගෙන ඉන්නවා ඉල් කියනවට මොනවද අදිශ දැනගෙන ඉන්න තේරුම් කියන්න බලන්න. ඉල් කියන වචනේ තේරුම් ටික කියාගෙන යන්න. වැඩ ඔව් වැඩවලට කියනවා. තව දිනයට දිනේ දිනයට දිනේ කියනවා. right. තව සංඛ්‍යාත්මකව ගත්තාම අංක 1ට චීන ඉලක්කම් ක්‍රමයෙන් එකටත් කියනවා. එහෙම කොට නේද? කියනවා. alright. එතකොට ඔව්. මෙතනදී ළමයි මතක තියාගන්න කනිරාගෙස්සයෝ කියන්නේ මොකද්ද? ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉල් කියනවා මොකද්ද? දැන් සමහරක් පිට අහන්න පුළුවන්. මූණ චුට්ටක් හොඳ නෑ වගේ නහනවා. බුස නිරීස්සයෝ මොකක් හරි ප්‍රශ්නයක්ද? ඉල් කියන වචනේ තේරුමක් කියන අර්ථ ගැනීම මොකක් විදියටද? ප්‍රශ්නයක් කියන විදියට. right? පළවෙනි පිළිතුර කියනවා අක්කා කියන්නේ ටිකකට පෙර කියන එක. මිරි, චොන් මේ සමාන පද. අක්කා. ඉමි කියන්නේ මේ වෙද්දිත්. බොල්සෝ ඉමි මේ වෙද්දිත්. ඉත්තේ මෙවිට මේ අවස්ථාව. එහෙම. එතන පංගම් කියන්නේ මේ වෙද්දිම කියන එක. පංගම් මේ වෙද්දි. හතරවෙනි එක තංජන් කියන්නේ දැඩිව කියනවා. වහාම කොචිචි යනම කොචිදා කියන්නේ අලුත් වැඩියා කරනවාට සමාන පදයක් කියන්නද අදිෂ්? කොචිදාට සමාන පදයක් කියන්නේ සුරියාද සුරිහදා. සුරි හජි අනමයොන් සමානයි ප්‍රශ්නයක් නෑ right? කොචිජි අනමයොන් නකලොත් මෙයොන් සම්බන්ධ වුණා. මේ ක්‍රියාව නකලොත් මොකක් වේද? ලොකු ප්‍රශ්නයක් වෙනවා. එහෙනම් වහාම මොකද්ද මේකට ගැලපෙන පිළිතුර වෙන්නේ? අදිෂ් කීයද ගැලපෙන පිළිතුර? 지금 기계 소리가 이상해요. අදිෂ් කියන පිළිතුර කවුරු දන්න කෙනෙක් කියන්න ප්‍රශ්නයක් නැහැ. තේරුණ කෙනෙක් කියන්න.
මේක මෙතන ඉමි සෙට් වෙනවා කියලා. ආ ඉමි මේ කියන්නේ කලින් කියන කෙනෙක් පෙර ආතුව. දැන්නේ මේ සද්දය ආව. එතකොට කලින් කරන්න බෑ නේද? හ්ම්? තංජා තංජං. මොකද්ද ඉමි කියන්නේ මේ වෙද්දිත් කියන එක. මේ වන විට කියන එක. sorry. ඉමි කියන්නේ මේ වන විට කියන එක. වැඩිය ඔව් වහාම දැඩිව දෙක කියනවා. මොකද්ද? පිළිතුර එන්නේ අංක 4. මොකද්ද? තංජං කොචිචි යනමයන්. වහාම මේක අලුත් වැඩිය නොකළොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. එහෙමයි තියෙන්නේ. පිළිතුර කීය දෙන්න ඕනේ? හතර 4. right. 8 වෙනි ප්‍රශ්නය. 병원이 රෝහල මෙයොත්සිකජි හනංජි මෙයොත්සිකජි හනංජි රෝහලේ වැඩ කටයුතු කී වෙනකම් වෙනවාදයි නංජි ආවම මොකද වෙන්නේ ක්‍රියාවක් සිදු කරනවා දැයි සිදුවනවා දැයි යප්පුනංජි ලස්සනද කියලා ලස්සන දැයි එහෙම කෙක හානංජි පිරිසුදු දැයි එහෙම තොක් තොක් හානංජි බුද්ධිමත් දැයි 지금 가는지 몰라요 දැන් යනවාද කියලා දන්නේ නැහැ දැන් යනවා දැයි දන්නේ නැහැ නෙයිල් මෙයොත්සිය 가는지 몰라요 හෙට කීයට යනවාදයි දන්නේ නැහැ ඒ විදිහට එතකොට මෙයොත්සි까지 하는지 හිස්තනක් චොනාරෝ මුරපද්දා මොකක්ද තියෙන්නේ චොනාරෝ මුරපද්දා මුරපද්දා කියන්නේ මොකක්ද අදීෂ් දැන් මම ඊළඟ දවසේ අනික් කට්ටිය මම සම්බන්ධ කරගන්න දැන් අදට ඔයා කතා කරන ප්‍රශ්නයක් නැහැ රයිට් මුරපද්දා කියන්නේ මොකක්ද මුරපෝදා මුරපෝදා බුරෝපෝදා කතා කරන්න බුරෝපෝදා බුරෝපෝදා කියන්නේ අහලා බලන බුරෝපෝදා කියන්නේ මොකද්ද අහලා බලනවා මොකද්ද බුරෝපෝදා කියන්නේ ආදිෂ් පාලවල් අහලා බලනවා බුරෝපෝදා කියන්නේ අහලා බලන මේකේදී අපිට සමාන පදයක් ඉදිරියට ගන්න පුළුවන් මොකද්ද වචනේ මතක තියෙද කාට හරි මතක තියෙනම් කියන්න මොකද්ද තියෙන්නේ වචනේ මතක නැද්ද කාටවත්ම යොච්චෝබෝදා මොකද්ද යොච්චෝබෝදා යොච්චෝබෝදා කියන්නේ මොකද්ද විමසා බලන යොච්චෝබෝදා කියන්නේ මොකද්ද විමසා බලන අහලා බලන විමසා බලන right එතකොට මේකේදී බුරෝපාදා යොච්චෝපාදා right එතකොට මේ යොච්චෝපෝදා කියන්නේ චුන්දිත් මාල් කියන්නේ නොපි මාල් උසස් භාෂාවෙන් යොච්චෝපෝදා කියන්නේ 선생님 하도 한테 물어보세요 말고 කොහොමද එන්නේ 선생님 한테서 여쭤보세요 ගුරුතුමාගෙන් විමසා බලන්න අහලා බලන්න නෙමෙයි 친구한테 물어봐 야ළුවාගෙන් අහලා බලපන් එහෙම right එතකොට පළවෙනි පිළිතුර 안전해서 ආරක්ෂාකාරී නිසා ආරක්ෂිත නිසා දෙක කුංගම්해서 කුංගම්හාදා කියනවා යම් දෙයක් දැනගන්න තියෙන කුතුහලයට කියනවා මොකද්ද කුංගම්හාදා මොකද්ද කුංගම්හාදා කියන්නේ යම් දෙයක් දැනගන්න තියෙන කුතුහලය රෝහල කීය වෙනකන් වැඩ කරනවාද ඒ කියන්නේ රෝහල කී වෙනකන් ඇරලා තියෙනවාදයි දැනගන්න තියෙන කුතුහලය නිසා මොකද කළේ දුරකථනින් විමසා බැලුවා ගිහින් බැලුවේ නැහැ කුතුහලයක් තියෙනවා ඉක්මනට දැනගන්න ඕන මොකද කෝල් එකක් කරගෙන විමසා බැලුවා රයිට් තුන්වෙනි පිළිතුර තියෙන්නේ චුම්බුන් හේසෝ චුම්බුන් හදා කියන්නේ සරිලනවා දැන් අපි මොනවා හරි නිෂ්පාදනයක් කරද්දී එතෙන්ට ඕන කරන චර අමුද්‍රව්‍ය දැන් මොනවා හරි අපිට ඒකට ඇතිපදමට තියෙනවා අපි කියනවා චුම්බුන් හේෝ චුම්බුන් හදා කියන්නේ සරිලනවා ප්‍රමාණවත් කියන අර්ථය චුම්බුන් හේසෝ ප්‍රමාණවත් නිසා හතරවෙනි එක කදොක් හේසෝ කදොක් හදා කියන්නේ subscribe කියන එක. ඒ කියන්නේ දායකත්වයේ දක්වනවා කියන එක. කදොක් හේසෝ කියන්නේ දායකත්වයේ දක්වන නිසා. එහෙනම් මේකට පිළිතුරු කීය දෙන්න ඕනේ? කීයද පිළිතුරු එන්න ඕන ආදිෂ්? දෙවෙනි එක. දෙවෙනි එක. මොකක්ද දෙන්න ඕනේ? දෙක කුංගම් හේසෝ චොනාරෝ මුරපත්තා. බෙයොම්වනි මෙොස්සිකජි හානංජි කුංගම් හේසෝ චොනාරෝ මුරපත්තා. රෝහල කී වෙනකන් ඇරලා තියනවාදයි දැනගන්න අවශ්‍යතාවය නිසා දුරකථනයෙන් විමසා බැලුවා. අහලා බැලුවා. හරි. අපිට එතකොට දෙවෙනි පිළිතුරේ එතකොට අපිට ප්‍රශ්නය නෑ. right now වෙනි ප්‍රශ්නය. නෙයිල් සිගානිස්සයෝ
neil සිගාන ඉස්සයෝ හෙට වෙලාව තියනවාද? හෙට වෙලාව තියනවාද? right අය මුලින් ඉඳන් ගමු අපි neil සිගාන ඉස්සයෝ හෙට කාලයේ වේලාව තියනවාද neil මන්නක ශිපුන්දයෝ මොකක්ද අවශ්‍යතාවය gossip දා සම්බන්ධ වුණාම වෙන්නේ ක්‍රියාවක අවශ්‍යතාවය එතකොට ship එන්දයෝ වන්දිය සම්බන්ධ වුණාම අතර neil මන්නක ශිපුන්දයෝ හෙට හමුවන්න අවශ්‍ය අතර කියලා නතර කරලා ඔව් නා කියන පිළිතුර දෙන මොකද්ද චේසොන් හේෝ කියන්නේ මොකද්ද අදිෂ් සමා වෙන්න. සමාවන්න තව වචනයක් කියන සමාන පදයක් සමාවන්න මියන් හේෝ කොහොමද තියෙන්නේ මියන් හේෝ සමාවන්න නෙයිරන් චේගා හෙට මට හිස්තනක් නිපාත දෙකක් තියෙනවා ඊගා ඉත්සයෝ කොහොමද තියෙන්නේ නෙයිරන් තියෙන. චේගා ඊගා ඉත්සයෝ කොයන් චිංගුදර මන්න ගිර හෙස්සයෝ ගිරහදා යෙදුනම මොකද වෙන්නේ ගිරහදා ව්‍යාකරණය යෙදුනම මොකද වෙන්නේ ක්‍රියාපදයක් අගට යම් සැලසුමක් අර්ථ ගන්නවා මොකද්ද යම් සැලසුමක් මොකද්ද සැලසුම ඔව් මම හිතාගෙන ඉන්නවා මොකක් කරන්නද යහළුවන් යා හමු හමුවන් චිංගුදරන් මෙතන තියෙන යහළුවන් බහුවචන වෙනවා යහළුවන් හමු වන්න හමුවන්නට සැලසුම් කෙරුවා ඔව් හිතාගෙන ඉන්නවා මොකද්ද හිතුවේ හෙට යහළුවන් ඔව් නෙයිල් කගිර හෙස්සයෝ මොකද්ද කරන්න හැදුවේ අමු දැන් අපිට සිංහලෙන් යා කිව්වම කොහොමද වෙන්නේ නෙයිල් සොමුල සාගිර හෙස්සයෝ හෙට තෑග්ගක් ගන්නයි හැදුවේ මොකක් කරන්නද හැදුවේ මන්නගිර හෙස්සයෝ යහළුවන් හමුවන්නයි හැදුවේ එනගේ පළවෙනි පිළිතුර චොනාගා ඉස්සයෝ දුරකථනයක් තියෙනවා කොයන්ගී ඉස්සයෝ උපන් ගමක් රටක් තියෙනවා හෙවි ඉස්සයෝ රැස්වීමක් සාකච්ඡාවක් රැස් තියෙනවා යක්සොග ඉස්සයෝ යක්සොක් පොරොන්දුවක්. පොරොන්දුවක් තියෙනවා පොරොන්දුව. පොරොන්දුවක් තියෙනවා නෙයිරන් චේගා යක්සොගි ඉස්සයෝ කොයන් චිංගුදර මන්නගිර හෙස්සයෝ එනම් මේකට පිළිතුර කියපු දෙන්න ඕනි 4. හතර පිළිතුර අංක 4 right දැන් වේගෙන් කරගෙන යනවා මේක එහෙම ප්‍රශ්නයක් නැහැ මොකද මේවා හරි සරල මේ මොකද සිලබස් එකත් එක්ක කියද්දි ඇත්තටම මේ බේසික් මුලම තියෙන දේවල් නිසායි අනිත් එක විස්තර කරන්න තියෙන දේවල් මම මෙතෙන්දි විස්තර කරගෙන යනවා ලියා ගන්න තියෙන ඒවා ලියා ගන්න රෙකෝඩ් එක ගෲප් එකට දානවා ඒකෙදි ආපහු බලලා ආයෙ ලියා ගන්න පුළුවන් එහෙම ගැටලුවක් මොකුත් ඔයාලට සෙට් වෙන්නේ නැහැ නොදන්නා වචන මොනවා හරි සමාන පද ඒවා මේවා මගේ අතින් කියවුන්නේ නැති වුණොත් අනිවාර්යෙන් අහන්න මොකද සමහර තැන් මට අමතක වෙලා යන්න පුළුවන් ඒ වගේ දැනගන්න අවශ්‍යම දෙයක් තිබුණොත් කතා කරලා අහන්න චුට්ටක් කියලා කතා කරලා අහන්න. right. ඒතර 10 වෙනි ප්‍රශ්නය චොනොන් ඉබොන්දාරේ හේසාවා කියගල්. චොනොන් මම ඉබොන්දාරේ මේ මාසයේ ලබන හේසාවා මේ මාස හේසා කියන්නේ මොකද්ද? ආයතනය. right. මේ වා කියන ව්‍යාකරණ යොදනහම මොකද වෙන්නේ මෙතනදී? වා සහ සහ වා කියනවා සහ සමග. සමග ඔව්. ඔව් මේකේ අනිත් කොටස මොකද්ද පුතා එතකොට? තව කොටසක් කියනවා නේ. වාග්වා වාක්වා කොහොමද එන්නේ ග්වා වාක්වා හල් එතකොට හල් කිරීමක් නැත්නම් සම්බන්ධ වෙනවා
වා හල්ලකුරක් ඇතිනම් සම්බන්ධ වෙනවා ක්වා. හොඳට මතක තියාගන්න මුළු ගා කොරියානු භාෂාව පුරාම ඔයාලට පච්චීම් තිබුණා නම් අනිවාර්යෙන් ව්‍යාකරණේ තිබුණේ ඉදිරියෙන් බිඳුවක්. මතකයිද? නේද? බිඳුවක් යෙදුණා. ඔව් නමුත් මෙන්න මේ ව්‍යාකරණ කොටසේ විතරක් මේ පටහැනිව යනවා මේක හොඳට මතක තියාගන්න ලේසිම ක්‍රමයක් මමත් ඉගෙන ගන්න කාලෙදිම මේක මතක තියාගෙන හිටියේ ඕම් ඔය ආකාරයට. right? මේක විතරක් අනිත් පැත්තෙන් යනවා. හල්ලකුරක් තියෙනම් ගවා සම්බන්ධ වෙනවා අර බිඳුවක් නැතුව. හල්ලකුරක් තියෙද්දි ගවා හල්ලකුරක් නැත්නම් වා. එතකොට මේකේ චොනන් නිබොන්දාරේ හේසාවා ආයතනය හා කියාගල්. කියක් කියන්නේ මොකද්ද? කියක් කියන්නේ මොකද්ද? කොන්ත්‍රාත්තුව ගිවිසුමක්. මොකද්ද? කියක් කියන්නේ ගිවිසුමක් හිස්තනක්. ගිවිසුම මෙතෙන්දි මේ අල් නිපාතේ දාලා මේක තහවුරු කරනවා. චොනන් නිබොන්දාරේ හේසාවා කියාගල් හිස්තනක් සජන්නිම්ගේ මල් සම්තරයසුම් නිදා. එයාගේ හෙස්සම් නිදා. ඒගේ හෙස්සම් නිදා. පොගෝ හෙස්සම් නිදා. right දැන් මේ මල්සම් තොරියස්සම් නිදා බලන්නකො මොකද මේ ලස්සන වචනයක් තියෙනවා කොහොමද තියෙන්නේ මල්සම් තොරියස්සම් නිදා මේකේ මොකද්ද පුතා තියෙන විශේෂත්වය මේ ක්‍රියාපදයේ තියෙන විශේෂත්වය ගෞරවාර්ථය ගෞරවානි චොන්දිත් මල්ලෝ ඊයහවිස්සෝ ඒ කියන්නේ මේක කොහොමද එන්නේ මල්සම් හදා කියන්නේ හොඳට මතක තියාගන්න මල්සම් හදා කියන්නේ සාමාන්‍යයෙන් ගෞරවාන්විතව වයසින් වැඩි කෙනෙක්කින් තරාතිරමකින් වැඩි කෙනෙක්කින් නේද යම් දෙයක් අහද්දී බලද්දී දැන් අපි ෆෝන් එකට කෝල් එකක් අහමත් සජන්නේ මල්සම් හසයෝ මල්සම් තිරිසයෝ කියන්න අපි කොහොමද කියන්නේ මල්සම් හසයෝ නැත්තම් මල්සම් එකේ දැන් හදා අයින් කරලා දාලා තරිදා චුදා දෙන ගෞරවාන්විතය මොකද්ද තරිදා එතකොට මේක අතීත කාල අවසානයේ දාලා තියෙන මොකද්ද මල්සම් තොරයස්සම් නිදා තරිදායේ දාගපුවම පිටිපස්සෙන් ඊ සොරේ තිබුණාම මුද්දර මතක තියාගෙන යොත් සම්බන්ධ වෙනවා මෂිදා මෂියොස්සම් නිදා කිදාරිදා කිදාරියොස්සම් නිදා එහෙම එතකොට මේකේදී මල්සම් තරිදායේ දාගපුණාම ඊත් සමගම මල්සම් තොරයස්සම් නිදා සජන්නිම්ගේ මල්සම් තොර කාටද කිව්වේ ආයතන ප්‍රධානීතුමාට කිව්වා right මක් ප්‍රධානතුමා නිසාද ඔව් පළවෙනි එක කන්මු හගි තෙමුන්නේ ආවම මොකද වෙන්නේ පුතා තෙමුන්නේ නිසා මක් නිසාද එහෙනම් කන්මු හගි තෙමුන්නේ වැඩ කිරීම නිසා වැඩ සඳහා වැඩ කිරීම කිරීම නිසා ඔව් තෙමුන්නේ ආවම නිසා සඳහාට වෙලිය මෙතෙන්දී අවස්ථානුකූල වෙන්නේ නිසා right එතකොට දෙවෙනි එක යොන්ජන් හගොෂිපොසෝ ආසෝ ඕසෝ යෝසෝ ඒසෝ අවසානයේ ශිප්දායේ දාගෙපුනම ශිප්දායේ දාගෙපුනම හල් කිරීමක් තියෙනවා ඕසෝ සම්බන්ධ. එතකොට යොන්ජන් හගොෂිපොසෝ යොන්ජන් හදා කියන්නේ යාවත් කාලින වේ කරනවා. දීර්ඝ අදීර්ඝ කරනවා. අප්ඩේට් කරනවා. ඒතර යොන්ජන් හගොෂිපොසෝ මක් සඳහාද දීර්ඝ කර ගැනීම දීර්ඝ සඳහා කිරීමට දීර්ඝ කර ගැනීම අවශ්‍ය නිසා දීර්ඝ කරගන්න අවශ්‍ය නිසා කාටද නිසා කිව්වේ ආයතන ප්‍රධානීතුමාට කිව්වා එහෙම රයිට් තුන්වෙනි එක කම්මු හගොෂිපොසෝ දැන් කියන්නකො කවුරු හරි කොහොමද එන්නේ කම්මු හගොෂිපොසෝ දැන් උඩින් මං කිව්වනේ රයිට් මේක කොහොමද එන්නේ කම්මු හගොෂිපොසෝ වැඩ කරන්න අවශ්‍ය වැඩ කිරීමට නිසා කැමති ඔව් වැඩ කරන්න අවශ්‍ය නිසා නිසා මේ පුතේ මෙහෙමයි එතකොට නිසා වැඩ කිරීම අවශ්‍ය නිසා කිව්වොත් ඉල් හගිෂිපොසෝ තේරුණාද? වැඩ කිරීම ඉල් හගිෂිපොසෝ. එතකොට ගී වෙන්න ඕනේ කිරීමදී. මේකෙදි ඉල් හගෝෂිපොසෝ. මේක වර්තමානව ගෝ ෂිප්තා. හගෝ ඉත්තා. මතකයි නේද? ගෝ ආවම මේක වෙන්නේ වර්තමානව ක්‍රියාව සිදු වෙමින් ඉන්නවා. මේ දැන් කරන එක. චොන නිබුන්දාරේ මේ මාසේනේ. මේ මාසේ චොන නිබුන්දාරේ හේසාවා කේයාගල් ස්ටෙප්ස් වලට ගන්න. කුමු හගෝෂිපොසෝ යොන්ජන් හගෝෂිපොසෝ එහෙම. එහෙනම් ක්‍රියාව කර ගැනීම සඳහා කරන්න අවශ්‍ය නිසා. හතර යොන්ජන් හගිදෙමුන්නේ කිරීම නිසා මොකක් කිරීම නිසාද? දීර්ඝ කිරීම නිසා. නැත්තම් දීර්ඝ කිරීම යාවත් කාලිනව කිරීම නිසා එහෙම වෙනවා. එතකොට එනම් මේකට නිසා පිළිතුර කොහොමද වෙන්න ඕනි? කතා කරන්න. නිසා කයක් වුණාම කොහොමද වෙන්නේ? කිවිසුමක් මොකද්ද කරන්නේ? දැන් මේක ඉවර වෙනවා. චොනොන් ඉබුන්දාරේ හේසාවා කේයාගල් යොන්ජන් හකුෂුබු. දැන් වැඩ කරගෙන ඉන්නේ. මේ මාසේ දැන් ඉවර වෙන්න ළඟයි. ඉවර වෙන්න කලින් මොකද කරන්නේ? මේක දීර්ඝ කරගන්න කාටද කියන්නේ? සජන්නිම් සජන්නින්ද කියන්න ඕනේ. සජන්නින් කැමති සජන වෙන්න ඕනේ. ඔව්. හොරාගල් පදායද? ඒ කියන්නේ අවසරය ලබා ගන්න. එයා කැමති නම් විතරයි තොන්යිසෝ
ඒ කියන්නේ එකඟතාවයකට එනවා නම් විතරයි ආපහු කරන්න පුළුවන්. හරි. එතකොට කොහොමද වෙන්නේ? යොන්ජන් හගොෂිපෝසෝ සජන්නිම්ගේ මල්සොන්තර විසම්නිදා. කීයද උත්තරය? දෙක. දෙක. උත්තරය අංක දෙක. දෙක. දැන් ප්‍රශ්න 10ක් වෙනකන් කතා කළා. දෙක. ඔව් ප්‍රශ්න 20කින් අපි දැන් ප්‍රශ්න 10ක් වෙනකන් කතා කළා. එක දිගටම කතා කරගෙන ආවා. ඒකට හේතුව මෙහෙමයි. දැන් මෙතනදී ගොඩක් අය පන්ති වලට සම්බන්ධ වෙලා ගොඩක් දුරට කොරියානු භාෂාව හදාරලා ඇවිල්ලා සම්බන්ධ වෙලා ඉන්න අය මම දන්න තරමින් මෙතන සම්බන්ධ වෙන්නේ ප්‍රශ්න පත්‍ර පන්තියකට සම්බන්ධ වෙන්නේ හිම අය. එතකොට මේකේ තියෙන අපිට මැදදී කතා කරන පේපර් එකේදී අවශ්‍ය කරන චොම්බෝ කොටසක් මොකක් හරි සවිස්තරාත්මකව දැනගන්න එහෙම සාම්ප්‍රදායික මොන හරි තොරතුරක් එහෙම දෙයක් හැර අනිත් දේවල් මම මෙතනදී කතා කරන්නේ නැහැ. මොකද අපිට මෙතනදී වැදගත් වෙන්නේ මේ පේපර් එක සාකච්ඡා කරගන්න එක. අනිත් දේවල් ගොඩාක් තොරතුරු දැනගෙන ඉන්න අය ඉන්නවා. නොදන්නා දේවල් පමණක් WhatsApp එකකින් පුළුවන්. පැය 24ම ඔන්ලයින් ඉන්නවා මම. ඕනෑම විදියකට අහලා දැනගන්න අවස්ථාව තියෙනවා. එතකොට මේකේ 11 වෙනි ප්‍රශ්නය තාම ආනෙමුනි සොල්මෙන්ගොරෝ මන්නන් ගොසන් බුවෂිම්නිකා. කොහොමද තියෙන්නේ? අනෙමුන් කියන්නේ මොකද්ද? අනෙමුන් කියන්නේ අනේ කියන්නේ පහත. මොකද්ද? නෑ පහත කතාවක් නැහැ මෙතෙන්දී. අනෙමුන් කියන්නේ තාම් කියන්නේ ඊළඟනේ ප්‍රශ්නයක් යාට. නෑ හරි. තාම් කියන්නේ ඊළඟ. තාම් කියන වචනේ පුතා සාමාන්‍යයෙන් පහත කියලා වචනේ නරේ තමයි පහත කියන්නේ. මෙතනදී ගොඩාක් ඔය අර සංනිවේදනය වෙලා තියෙන විදිහත් එක්ක දැන් පහත කියන්නේ ඊළඟ එහෙමයි නේ. තාම්දල්. තාම්දල් කියන්නේ ඊළඟ මාසෙ. පහත මාසෙද එතකොට. නෑනේ. ඊළඟ මාසයේ. එහෙම අර්ථය. එතකොට ඔව්. ඔය අපි මේ පැටලිලා තියෙන තැන් භාෂාවේ දුර්වල තැන්. එතකොට තාම අනෙමුනි ඊළඟ දැන්වීම සොල්මෙන්වරෝ ප්‍රකාශයට මන්නන් ගොසන් බුවෂින්නිකා. මන්නන් ගොසන් බුවෂින්නිකා. ගැලපෙන ගැලපෙන. දෙය කුමක්ද? ඊළඟ දැන්වීමේ ඔව්. ප්‍රකාශයට සොල්මෙන් හදා කියන්නේ මොකද්ද? ප්‍රකාශ කරන. ඒතර සොල්මෙන් රෝරුවවම මේ යම් ස්ථානයකට යම් දෙයකට ස්ථානයකින් යම් දෙයකින් ගොසරෝ බසයෙන් ශ්‍රී ලංකාරෝ ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකා වෙන් හන්ගුගුරෝ ඔදීසෝ සස්සයෝ හන්ගුගුරෝ සස්සයෝ කොහෙන්ද ගත්තේ? කොරියාවෙන් මිලදී ගත්තා. එහෙම හරි. එතකොට මන්නන් ගොසන් බෝෂින්නිකා බලන්න ගැලපෙන දේ කුමක්ද? ඔනරන් ශ්‍රීම් නිදා උඩින්ම තියෙනවා. ලොකුටම ලියලා තියෙනවා. මොකද්ද තියෙන්නේ? ඔනරන් ශ්‍රීම් නිදා. ඔන ඔව් ඔනල් කියන්නේ අද. අද. හ්ම්. ශ්‍රීදා කියන්නේ විවේක කියන එක. එතකොට ශ්‍රීම් නිදා අද විවේකී. අද දවස මොකද? අද නිවාඩුයි කියන එක මේ අර්ථ ගන්නනේ. ඒකේ පුතා බලන්න පොඩ්ඩක් පේනවා අඩුයි. මේවොල් තුල්චේ නෙච්චේ ඉරෝයිරන් චොංගි හුමෝයිරින් නිදා. මොකද්ද තියෙන්නේ? චොංගි හුමෝයිරින් නිදා. මේවොල් මේ කියලා ආවම මේ කියන කොටස ආවම මොකද වෙන්නේ? මේ. මේවල්. ඔව් ඒක තමයි රයිට්. මේ කියන කොටස ආවම මොකද වෙන්නේ? බලන්න හරි ලස්සන අවස්ථාවක් මේක. මේ කියන කොටස ආවම මේ. අපිට මේකට මේ දාන්න මාස. පුළුවන්. එතකොට මේ වොල් කියලා උගේ තියෙනවා. මොකක්ද තියෙන්නේ? මේ වොල්. වොල් කියන්නේ මොනවද? මාස හැඳින්වීම. නේද? වොල් කියන්නේ මාස හැඳින්වීම. මේ වොල්. එතකොට මේ කිව්වහම පුතා මේකේ අර්ථය වෙන්නේ සෑම කියන එක. තේරුණාද? පාසා යන අර්ථය. ඔව්. එතකොට මෙවල් එනම් සෑම මාසයකම. අපි දැන් මෙතෙන්ට දැම්මොත් මෙචු. චු කියන්නේ සතිය හැඳින්වීම එහෙනම් මෙචු. එතකොට හැම සතියකම. සතියකම. අපි මෙතෙන්ට සති. දැම්මොත් නෙයොන් දැම්මොත් හැම මෙනෙයොන් අවුරුද්දකම. හැම වසරකම right. එතකොට අපි මෙතෙන්ට දැම්මොත් පුතා ඉල් එකක් හැමදාම. හැමදාම හැම දිනකම. හැම දිනකම. ඔකට සමානයි මේ කියන කොටසට සමාන කොටසක් මම අද කියලා දෙන්න. මාදා. මොකක්ද දෙන්නේ? මාදා. මාදා මාදා. කියන්නේ පාසා කියන එක. right. දැන් අපි දැම්මොත් සිගාන් කියන්නේ පැයක්. සිගාන් කියන්නේ මොකද්ද? පැයක් කියන එක. right. අපි මේකට දැම්මොත් සිගාන් මාදා. සිගාන් මාදා. පැයක් පාසා. පැයක් පාසා. දැන් බස් හෝල්ඩර් එකක බස් එකට නගින්න ඉන්නකොට බස් එකේ ඉන්න වෙලාව අපි දන්නේ නැහැ. දන්නේ නැහැ අපි අහනවා සාමාන්‍යයෙන් පැය කීයෙන් කීයටද? විනාඩි කීයෙන් කීයටද බස් එකක් එන්නේ? අපි එහෙම අහනවා නේද? බොසක මෙොබ්බුන් මාදාවායෝ බස් එකක් විනාඩි කීයෙන් කීයටද එන්නේ? කීයක් පාසා එනවද? එහෙනම් ශිගන් මාදා කියන්නේ. ඔව් පැයක් පාසා කියන එක අර අපිට නල් මාදා හැදුනේ කොහොමද? නල් එකතු වුණා මොකකටද? මාදා.
නල් මාදා මාදා හැම දිනකම එහෙනම් ඉල් මා මාදා කොහොමද කියන්න පුළුවන් අපිට තව විදිහකට ඉල් හැමදෙන මාදා කියන්නේ මොකද්ද හැම දිනකම හැම දිනකම ඉල් මාදා කියන්නේ හැම දින බලන්න දැන් මේ එක කොටසකින් කොච්චර වචන හදාගන්න පුළුවන්ද කියලා ඉල් මාදා රයිට් එතකොට මේකේ කියනවා මෙවල් තුල්චේ කියන්නේ තුල්ච දෙවන තුල්චේ කියන්නේ දෙවන සෙච්චේ කියන්නේ තුන්වන දෙව නෙච්චේ කියන්නේ හතරවෙනි තසොච්චේ හතරවන යොසොච්චේ ඉල්ගොච්චේ ඔය විදිහට යනවා රයිට් එහෙනම් මේවල සෑම මාසයකම දෙවන හතරවන ඉරවන ඉරවල් හාසූමක්කම්තෝ ඉරි ඉරිදා ඉරිදා චොංගි සොම් හුමෝ ඉන්නිදා කොහොමද වෙන්නේ චොංගි හුමෝ ඉන්නිදා විවෘත චොංගි හියු කියන්නේ මොකද්ද නිවාඩුවක් කියන ඔම්මු කියන්නේ මොනවද වැඩවලට කම්මු කියන්නේ වැඩවලට එතෙන්දී ඔබ් අයින් කරලා කරන අයින් කරලා හියුගායේ ගා අයින් කරලා කෙටියෙන් වචනයක් හදලා දිනවා මොකද්ද මේ වචනය හියුමුයිල් හියුමු හියුමු ඒ කියන්නේ හියුමුයිල් මොකද්ද මොකද්ද අර්ථය වෙන්නේ එතකොට හියුමු කියන්නේ වැඩ නිවාඩුයි නිවාඩු දිනයක් වැඩ නිවාඩු දිනයකි ඊළඟට යටින් තියෙනවා ඔනල් මුන් ජොනන් ගොත් ඔනල් අද විවෘතව තබන ස්ථානය ගොත් කියන්නේ මොකද්ද මෙහෙම ගොත් ආවම මොකද වෙන්නේ යම් ස්ථානයක් හඳුන්වනවා යම් ස්ථානයක් හඳුන්වනවා දැන් බලන්න ළමයි මෙතනදී මේ යොල්දා කියන එක කොහොමද උනේ යෝනන් උනේ කොහොමද යෝන යෝනන් උනේ කොහොමද දායකල් කැප ඔව් දාත් එක්කම මොකද වෙන්නේ දායකල් කැප අල්ලා යන්න කැපිලා යනවා. අල් කැප කොහොම යොල්දා තිබුණාම මොකද වෙන්නේ? දාත් එක්ක මොකද වෙන්නේ? මෙන්න මේ අල්ලා යන්න කැපිලා යනවා. කැපිලා ගියාම හල්ලකුරු නැති අවස්ථාවට යනවා. එතකොට මොකද්ද මේකට අපි සම්බන්ධ කරන්නේ? හල්ලකුරක් නැත්නම්. හල්ලකුරු ඇතත් නැතත් අපි සම්බන්ධ කරන මොකද්ද? නන්. ඔන්නමයි හැදෙන්නේ. ජොනන් අද විවෘතව ඇති ස්ථානය හෙම්බොක් පෙයොනයිසොම් මුන්හා යක්කුක් මොකක්ද තියෙන්නේ මුන්හා යක්කුක් මුන්හා කියන්නේ සංස්කෘතික කියන එක යක්කුක් කියන්නේ ෆාමසි කියන එක. ඒතකොට මොකද වෙන්නේ හෙම්බොක් පෙයොනයිසොම් හෙම්බොක් කියන්නේ මොකද්ද සාමාන්‍යයෙන් හෙම්බොක් හාදා කියන්නේ මොකද්ද හෙම්බොක් හාදා කියන්නේ හෙම්බොක් හාදා කියන්නේ වාසනාවන්ත කියන එක නේද හෙම්බොක් හාදා කියන්නේ වාසනාවන්ත කියන එක. දැන් මෙතන මොකද්ද මේ හෙම්බොක් වාසනා පහසු වෙලඳසල මුන්හා යක්කුක් මොනවාක ඇතුලේ තියෙනවා මොකද්ද පහසු වෙලඳසල ඇතුලේ තියෙනවා ෆාමසියක් බිරේ යක්කුක් මිරේ කියන්නේ මොකද්ද මිනු දන්නා වචන මේවා අපි හොඳට බලන්න ඕන මොනවද මිරේ කියන්නේ මොකද්ද බිරේ කියන්නේ මොකද්ද මිරේ කියන්නේ අනාගතයට මොකද්ද කියන්නේ මිරේ කියන්නේ අනාගතයට එතකොට මේකේ අපි බලමු ගැළපෙන දේ කුමක්ද කියලා. පළවෙනි එක. බිරේ යක්කුගේ පෙවණිජොම් යොපුරෝ ඉසා කම්නෙදා. බිරේ යක්කුගේ පෙවණිජොම් යොපුරෝ ඉසා කම්නෙදා. බිරේ යක්කුක් කියන දැන් ස්ථානය මිරේ කියන එකේ දැන් මෙතන මිරේ යක්කුක් ෆාමසිය පෙවණිජොම් යොපුරෝ. පහසු වෙලඳසල ආසන්නයේට ඉසා කම්නෙදා. මොකක්ද යන්නේ? පදිංචිය මාරු කරනවා. පාස් ඉසා කාදා කියන්නේ මොකද්ද? පදිංචිය මාරු පදිංචි කරනවා මෙන්න මාරු මෙතන කරන ඊසාකාදා කියන්නේ පදිංචිය මාරු කරනවා දැන් මෙතනදී දැන් මොකක්ද පදිංචිය මාරු කරන්නේ මිරේ යක්කු බිරයක් කොහොමද මේක අපි මිරේ හොයාගන්නේ දැන් කොහොමද අපි මේක හොයාගන්නේ මෙන්න මෙතන දාලා තියෙනවා මොකද්ද ඊ කියලා නිපාතයක් මොකක්ද දාලා තියෙන්නේ ඊ කියලා නිපාතයක් මම ඔය හැම වෙලේම කියනවා මේ නිපාතය දුනහම වෙන්නේ මොකක් කරන එකද තහවුරු කිරීම කියලා මතකයි මිරයක් උගී මොකද්ද මිරේ ෆාමසිය පහසු වෙළඳසාල ආසන්නයේට ස්ථාන මාරුවක් කරනවා කියලා අදහස. දෙවෙනි පිළිතුර හෙම්බොක් පෙයනයිජොම් යොපේ බිරයක් උගී ඉත්සමිදා. පහසු වෙළඳසාල හෙම්බොක් පහසු වෙළඳසාල ආසන්නයේ නැත්තම් පැත්තෙන් බිරයක් උගී ඉස්සමිදා. මොකද්ද තියෙන්නේ? ෆාමසිය තියෙනවා. මිරේ යක්කු right. right. තුන්වෙනි පිළිතුර මිරේ යක්කුගන් හන්දරේ හන්බොන් ශ්‍රීම්නිදා. මිරේ ෆාමසිය එක් මාසයකට එක්වරක් විවේකී කියනවා.
නෑ. කොච්චරක් වේගින්ද? පළවෙනි සතියේ පළවෙනි දවසකට ඔව් මාසයේ පළවෙනි ඉරිදයි මාසයේ හතරවෙනි ඉරිදයි එතකොට දවස් දෙකක් වෙනවා. ඔය දවස් දෙකක්. එහෙනම් මේක කියන්නේ එකවරක් කියලා නේ පිළිතුර ගැලපෙන්නේ. නෑ හතරවෙනි පිළිතුර වෙන්නේ ඔනරන් මුන්නෝ යකුගේසෝ යාගල් සල්සි ඉස්සෙල්ලා. මේක කියනවා මොකද්ද? අද බෙහෙත් මිලදී ගන්න පුළුවන් කියනවා කොහෙන්ද? මුන්නෝ යකුගෙන්. නේද? මුන්නෝ ෆාමසියෙන් අද කුකෙට බෙහෙත් ගන්න පුළුවන්. ඔනරන් මුනල් යෝනන් ගොත් ඔන්න ඔතන තියෙනවා පිළිතුර. කොතනද තියෙන්නේ? ඔනරන් මුන් යෝනන් ගොත් හෙම්බොක් වේනේෂම් මුන් හා යක්කුක් ඒසෝ ඉම්නිදා. එහෙනම් උත්තරේ කොහෙද? අංක කීයද පිළිතුර අංක 4. පිළිතුර අංක 4. හරි. අපි 12 වෙනි ප්‍රශ්නෙට යමු. Veguken Kollojadari Pumonimke Terigo Shupahanan Kviguk Son Murete Hansul Mengoro Mandangosan Bushinnika. මොකද තියෙන්නේ? Veguken Kollojadari කවුරුන්ද? විදේශීය කම්කරුවන්. විදේශීය ශ්‍රමිකයින්. පුමනිම්කේ දෙමාපියන් වෙත. කේසෝ මොකද වෙන්නේ? වෙත වෙත තරිගෝ ශිපෝහන අර තරිදා ඔන්න ගෝ ශිපෝහනන් දෙන්න අවශ්‍ය දෙන්න උවමනා කරන ක්විගුක් සම්මුරේ කියන්නේ රටින් පිටව යද්දී අපි දැන් අපි කොරියාවේ ඉඳලා ලංකාවට එද්දී අපේ යාළුවන්ට ගෙදර ඉන්න පවුලේ යුදවිට අපි මොන හරි තෑගි භෝග අරගෙන එනවා. අන්නේ තෑගි භෝග වලට අපි කියන මොකද? ක්විගුක් සම්මුල්. මොකද කියන්නේ? ක්විගුක් සම්මුල්. එතකොට ක්විගුක් සම්මුරේ තෙහන් මේ කියන ත්‍යාග පිළිබඳ ප්‍රකාශයට නිවැරදි දෙය කුමක්ද? ගැළපෙන දෙය කුමක්ද? පුමනිම්කේ තරිගෝ ශිපන් ක්වීගක් සොන්මුල් කියලා උඩින් ආයේ මාතෘකාව දීලා යටින් දාලා තිනවා ප්‍රස්ථාරගත කරලා තිනවා 150ක් තියෙනවා කොන්ගං ශික්පුම්. මොනවද තියෙන්නේ? කොන්ගං ශික්පුම්. කොන්ගං කියන්නේ මොකද්ද? කොන්ගං කියන්නේ මොකද්ද ළමයි? සෞඛ්‍ය. සෞඛ්‍යවත් කොන්ගං කියන්නේ සෞඛ්‍ය. එහෙනම් මේ සෞඛ්‍ය සෞඛ්‍ය සඳහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය. සෞඛ්‍යමත් වන ආහාර ද්‍රව්‍ය. ඊළඟට දෙවෙනි කී තියෙනවා මොකද්ද? ද්‍රව මෙන්න මේ කොටස මම මේ රවුන්ඩ් කරන කොටසේ තියෙනවා මොකද්ද? කිනියොම්පොම්. ඔය 105ක් කියලා දැක්වෙන්නේ. කිනියොම්පොම්. කිනියොම් හාදා කියන්නේ මොකද්ද? කිනියොම් හාදා කියන සමරනවාට. එහෙනම් සැමරුම් මතක හිටින දේවල් නේද? කිනියොම්පොම් කියන්නේ දැන් අපි කොහේරි චාරිකාවක් ගියාම අපි අදාළ ස්ථානවලින් ඒ ප්‍රදේශයන් වලට විශේෂත්වයක් දක්වන එක දේවල් මිලදී ගෙනියනවා. මතක වෙන්නනේ. අපි මේ චාරිකාව ගියා මෙන්න මෙතනදී මේ දේ අපි මිලදීගෙන ආවා. එහෙනම් කිනියොම්පොම් කියලා කියන්නේ එහෙම දෙයක්. මතක හිටින්න දෙන මොකක් හරි තෑග්ග කිනියොම්පොම්. right. එහෙනම් ඊළඟට 125ක් දක්වනවා ඔත්. ඔත් කියන්නේ මොනවද? ඔත්. හ්ම්. ඇඳුම් ඇඳුම් වලට තව සමාන පදයක් කියන්න. ඇඳුම් තව සමාන පදයක් කියන්න. ඇ- අයිලියෝ. මොනවද ඇරියු කියන්නේ? අයිරියෝ. අයිරියෝ කියන්නේ ඇඳුම් වලට. අයිරියෝ. right. ඔන්න ඕක. අයිරියෝ කියනවා ඇඳුම් වලට. හරි. එහෙනම් ඔව් මතක තියාගන්න දැන් මේ අයිරියෝ කියලා තිබුණොත් එහෙම දැන් පටල ගන්න එපා. ඕත් වලට සමානයි අයිරු ඈ. මොනවද? ඕත් කියන කොටසට සමානයි මේ අයිරියෝ කියන එක. එතකොට ඊළඟ කොටසේ 120ක් දක්වන හජම්බොම්. හජම්බොම් කියන්නේ මොනවද? හජම්බොම්. සුවඳ විලවුන්. හජම්බොම් කියනවා සුවඳ විලවුන්. කොස්මැටික්ස්. මේ වගේ දේවල් වලට රූපලාවන්‍ය ද්‍රව්‍ය මේවට ඔක්කොම මොකක්ද කියන්නේ? හජම්බොම්. පිළිතුරු අංක 1 අපි බලමු. අංක 1 කියන්නේ හජම්පුමල් සොන්මුල්හකු ශිපෝහානන් කුන්ලෝජාගා චොල් බනල් නොම් සම්විදා. සුවඳ විලවුන් මේ කියන රූපලාවන්‍ය ද්‍රව්‍යයන් තෑගි දෙන්න අවශ්‍ය වන සේවකයින් හරියඩකට වැඩි කියලා කියනවා. චොල්බන් කියන්නේ හරියඩ. මේක නිවැරදිද කියවන 120යි. හරියඩක් නම් මේකේ ප්‍රසන්ටේජ් එක 150කට දැක්වෙන්න ඕනේ. එහෙනම් මේ කියවන හරිද වැරදිද? වැරදි right. දෙවනි පිළිතුර කොන්ගම් ශිප්පුමල් සොන්මුල් හග ශිපහානන් කුන්ලෝජාගා කජම් මාංශම්නිදා මේ කියන කොටස කොයි කොටසද මෙන්න 150ක් දක්වන කොටස කොන්ගම් ශිප්පු මම කලින් කිව්වේ මොනවද නිරෝගීකම රැකදෙන ආහාර ද්‍රව්‍ය මොන හරි ද්‍රව්‍යයන් ශිප්පුම් 150ක් දක්වනවා එහෙනම් වඩාත් වැඩිපුරයි කියලා කියන්නේ මේක හරිද මේ කියවන ප්‍රස්තාවය හරි හරි
තුන්වෙනි පිළිතුර ඕසල් සොන්මුල්හකෝ ශිපෝහානන් කුණුලොජෑගා කජන් චොක්සම්නිදා. චොක්තා කියන්නේ අඩුයි කියන එක. චොක්තා කියන්නේ මොකද්ද? අඩුයි කියන්නේ. මංජි අන්සම්නිදා. අඩු මංජි අන්සම්නිදා. ඔව් වැඩි නෑ. එහෙනම් ඕසල් සොන්මුල්හකෝ ශිපෝහානන් කුණුලොජෑගා කජම් චොක්සම්නිදා. ඇඳුම් මිලදී දෙන්න, ඇඳුම් තෑගි කරන්න අවශ්‍යයයි. අවශ්‍යතාවයේ තියෙන සේවකයින් වඩාත් අඩුයි කියලා කියනවා. වඩාත් අඩුවෙන් දැක්වෙන්නේ කිනියොම් 5%ක් තියෙන. එහෙනම් කියමනත් හරිද වැරදිද? කියමන වැරදි. වැරදි. හතරවෙනි වැරදි. පිළිතුර. කිනියොම් පුමල් සොන්මුල් හගෝ ශිපෝහානන් වැරදි. කුන්ලුජාගා තුබොන්චෙරෝ මාසම්නිදා. කිවෙනි අවස්ථාවට තුබොන්චේ කියන්නේ තුල්චේ සෙච්චේ අපි පාඩම් බොන් කියන වාරය. එහෙනම් තුන්වෙනි වතාවට වැඩි කියලා කිය. සෝරි දෙවෙනි වතාවට වැඩි දෙවෙනි කියනවා. අවස්ථාව. දෙවෙනි අවස්ථාවට වැඩි මොකද්ද? කිනියොම් පුමල්. මතක සංවත්සර තෑගි විදියට දෙන අය දෙවෙනි අවස්ථාවට වැඩි කියනවා. එහෙනම් මේ කියමන හරිද වැරදිද? වැරදි. එහෙනම් පිළිතුරු වැරදි. අංක කීයද අපි ගන්න ඕනි? පිළිතුරු අංක දෙක. දෙක. 2. පිළිතුරු අංක 2. දෙවෙනි එතකොට එක. හරි. අපි මෙතෙක් වෙලා කතා කරගෙන ආව ප්‍රශ්න කීයක් වෙනකන්ද? 12ක් වෙනකන්. හැමෝටම මේක පැහැදිලිද? අදිශ් පැහැදිලි ප්‍රශ්නයක් නැහැ. අවුලක් නැහැ. හරි. අවුලක් නැහැ. පැහැදිලි නැහැ. අවුලක් නැහැ පැහැදිලි නැහැ. නැහැ. පැහැදිලි. පැහැදිලි පැහැදිලි. හරි. හරි. ආ. සිංහල හරියට අපි කතා කරමු. රයිට් 13 වෙනි ප්‍රශ්නේ. තාම් ජුන් මිත්සුල්ජින් පුබුනි මන්නන් මුංජාංගල් කොර්ෂිප්සිය. මොකක්ද තියෙන්නේ? ඊළඟ අතරින් පහත අතරින් ඊළඟ අතරින් මිත්චුල්චිදා. මිත් කියන්නේ යට. චුල් කියන්නේ ඉරක්. ඇන්දි කොටස ගැළපෙන කියමන තෝරන්න. ඊළඟ අතරින් යටි නිරියැඳි කොටසට ගැළපෙන කියමන තෝරා ගන්න. පළවෙනි ප්‍රශ්නේ කොහොමද තියෙන්නේ? පෙයෝමයනයි මුල්ගිරල් චුවස්සොයෝ මොකද උනේ? පෙයෝමයන් කියන්නේ කොහෙටද? පෙයෝමයන්. පෙයෝමයන් කියන්නේ මොකද්ද? කතා කරන්නේ. මතු පිට. පෙයෝමයන් කියන්නේ මොකද්ද? මතු පිට. මතු. පෙයෝමයනයි එහෙනම් මතු පිටෙහි මුල්ගිරල් තෙතමනය සුප්තෝ ආර්ද්‍රතාවයේ තෙතමනේ නේද? සුප්තෝ ගුණ එතෙන්දී අර වෙනස් වෙනවා. මොකද කාලගුණිකව ගත්තාම වැස්ස යන්නා ගොන වර්ෂාපතනයේ ආර්ද්‍රතාවය කියන එක. දැන් මෙතනදී බුල්කි කියන්නේ තෙතමනේ. ජල වාෂ්ප. චුවස්සොය කොහොමද තියෙන්නේ? චුවස්සොය මොකද්ද කලේ? තෙතමනේ. මේකෙදි පුතා මේ චුවස්සොය කියන වචනේ මෙතනදී හැදිලා තියෙන්නේ මෙන්න මේ ක්‍රියාපදේ. ලබ. මොකද්ද? චොදා. නෑ. සුදා කවදාවත් වොස්සෝයෝ වෙන්නේ නෑනේ. ඒකට ඔත්සෝයෝ වෙනවා. මෙන්න මේක. මොකද්ද ක්‍රියාමූලය? චුප්තා. මොකද්ද තියෙන්නේ? චුප්තා. චුප්තා කියන්නේ චුප්තා. අහුලන. චුප්තා කියන්නේ මොකද්ද? අහුලනවාට. බිමෙట్లా තියෙන මොනවා හරි අහුල. ගහක ගෙඩියක්. කමල් චෝස් චුග්ග හුග්ග ඉස්සය. කම් අහුලමින් ඉන්නවා. එහෙම. ඔරෙන්ජිලා චුග්ග ඉස්සය. නාරං අහුලමින් ඉන්නවා. දොඩම් අහුලමින් ඉන්නවා. එහෙම. එතකොට මේකේදී පෙයෝමයෝනයි මුල්ගිරල් චුවස්සය. මොකද කලේ? ඇහිලුවා කියලා අදහස් කරනවා. චුවස්සය කියන්නේ මොකද්ද? ඇහිලුවා කියලා. එතකොට ඊළඟ කොටසේ දෙවෙනි කොටසේ සොන්චේ පෙයෝමයනයි නොගල් චෙගොහෙස්සොයෝ. සොන්චේ පෙයෝමයන්. නොදන්නා වචන වෙන්න පුළුවන් ලියා ගන්න. සොන්චේ පෙයෝමයන් කියන්නේ මොකද්ද? නැවෙහි බඳ කොටස මතු පිට. කොහෙද? සොන්චේ කියන්නේ මොකක්ද? නැවක තියෙන මේ බඳෙහි මතු පිට. මතු පිට පෙයෝමයනල් මොකද කලේ? මලකඩ ඉවත් කළා. නොක් කියන්නේ මලකඩ වලට. නොක් කියන්නේ මොකද්ද? මලකඩ වලට. එහෙනම් නොගල් චෙගොහෙස්සෝ චෙගො හදා කියන මොකද්ද? ඉවත් කරනවාට. ඉවත් කරනවාට කියනවා. දැන් මේක හරිද එහෙනම්? චෙගො හදා එදා කියපුවා හෙත්සෝ සම්බන්ධ වුණ ප්‍රශ්නයක් නෑ. එහෙනම් ඒක කියමන දැනට හරි. එතකොට අරක ගැලපෙනවද? යටින් ඉරියන්දි කොටස. චුවස්සෝයෝ නෑ නේද? මේ කොටසට ගැලපෙන්නේ නෑනේ. පියෝමේනේ අහුලා ගත්තා. තෙතමනේ අහුලා ගත්තා. ගැලපෙන්නේ නෑනේ. නෑ. රයිට්. නෑ. ඊළඟට තුන්වෙනි කොටස සොන්චේ නෙබුයි ඔන්දෝරල් චොරි හෙස්සොයෝ. නෙබු කියන්නේ කොහෙටද? නේ කියන්නේ කොහෙටද?
අනේ කියන එකේ ඇතුළ අනේ කියන එකම ඇතුළ right නේ කියන්නේ අභ්‍යන්තර ඇතුළ කියන එක. එතකොට මේක කොහොමද? සොන්චේ නැවෙහි මේ සොන්චේ කියන්නේ බහුදින යාත්‍රාවකට නැවකට වැඩි සොන් කියන්නේ නම් සාමාන්‍යයෙන් නැවට අපේ වලට සමාන පදයක් සොන් කියන එක නැව් විශාල නැව් කියන එක. එතකොට තේ සොන් එතකොට තේ විකිදි සොන්චේ නෙබුයි අභ්‍යන්තර කොටසෙයි ඔන්දොරල් උෂ්ණත්වය චොරි හදා කියන්නේ මොකද්ද? මතේ චොරි හදා කියන්නේ චොරි හදා චොරිදා චොරි හදා කියන සාමාන්‍යයෙන් චොරි පිළියෙල කරනවාට ආහාර පිළියෙල කරනවාට චොරි හදා කාර්යාලීය කටයුතු සිදු කරනවාට ඒ වගේ අදහස් නෑ මේ කියවන ඒතර මෙතන ගැලපෙනවද නෑ නෑ හතරවෙනි පිළිතුර ඔනල් සයන්හල් තෝගුරල් චොරිප් හෙස්සයෝ මොකද්ද කලේ ඔනල් අද අද සයන් හල් තෝගුරල් දායකය ඔනල් සයන් හල් තෝගුරල් භාවිතා කරන උපකරණයන් පිළිවෙල කරා. චොරිප් හදා කියන්නේ මොකද්ද? පිළිවෙල කරනවා. ඒ කියන්නේ චේචාරිය තුනුගස. ඒ කියන්නේ හරි ස්ථානයේ තියෙන. නිවැරදි ස්ථානයේ ඒ ස්ථානවල තියෙනවා චේචාරිය තුද. ඒතර මේකෙදී බලන්න පිළිතුර අවසන් කරන්නේ කොහොමද? චොලිප් හෙස්සයෝ. ඒ කියන්නේ පිළිවෙල කෙරුවා. දැන් මෙතනදී කියනවා ඔනල් සයන් හල් තෝගුරල්. අද භාවිතයට ගන්නා උපකරණ එම් වෙනවද? සයන් හන් තෝගුරල් චොලිප් එසේ දැන් මේකේ ඉන්නවනේ මොකක්ද එන? ඔනල් සයන් හල් තෝගුරල් චොරිප් හාගෙස්සම් නිදා හල් කොයේයෝ නේද? අනාගත කාලයේම පිළිතුර අවසන් වෙනවා. එහෙනම් මේ කියවන හරිද වැරදිද? පැරදි වැරදි. එහෙනම් උත්තරේ කීයද? උත්තරේ දෙක කීයද? දෙක දෙක දෙක. right 14 වෙනි ප්‍රශ්නය. තාම්ජුන් මිත්සුල් චින් බුබුනේ මන්නන් මුංජාංගල් කොරසිප්සිය. ඒ කියන්නේ ඊළඟ අතරින් යටින් ඉරියන්දි කොටසේ ගැලපෙන කියවන තොරන්. බලන්න කොහොමද තියෙන්නේ. මදෙරෝ බුනල් පුරයස්සයෝ. මදෙරෝ පුනල් පුරයස්සයෝ. සාමාන්‍යයෙන් ළමයි මේ මදේ කියන්නේ උරයකට මල්ලක් ගෝණියකට. ගෝණියකින් මල්ලකින් මොකද කරන්නේ? පුනල් පුරිදා කියන්නේ ඉසිනම්. පුරිදා කියන්නේ මේ හිනවට කියනවා පුරිදා. උතර මේකෙදි පොන් කියන සාමාන්‍ය මතක තියාගන්න පුද්ගල හැඳින්වීම ගෞරවාන්විතයේදී කියනවා බුන්. ඉබුන්. දැන් අපි කතා කර කර ඉන්න තැනදී අපිට ඉබුන් කොහොමද සාමාන්‍ය විනාඩි දෙකක්. නේද? විනාඩි ප්‍රමාණයක් දැක්කේ. ඉබුන් කියන්නේ මේ කෙනා මේ පුද්ගලයා එහෙම අදහසක් දෙනවා. එතකොට ඉබුන්දල් මේ අය එහෙම. එතකොට මේකෙදි මාදේරෝ බුනල් පුරේස්ස පුන් කියන තව මතක තියාගන්න. කුඩු වලට කියනවා. පවුඩර් වලට කියනවා. පුන් කියලා. ඒතර මේක ගෝණියකින් ඉන්න බෑනේ. ඉස්සා කියලා නෙමෙයි කියන්නේ නිසා ඒ කියමන මෙතන ගැලපෙන්නේ නෑ. ඊළඟට තියෙනවා කුල්චක්ගිරෝ තංගල් පස්සයෝ පාදා කියන්නේ මොකද්ද? පොළොව හාරනවා. කනිනවට මොකද්ද කියන්නේ? තංගල් පාදා. පොළොව කනිනවට කියන තංගල් පාදා. එහෙනම් කුල්චක්ගි කියන්නේ කැනියඩ. කැනියන් පොළොව හැරුවා. උත්තරේ හරිද? දැනට හරිද උත්තරේ? පළවෙනි එක නම් කෙලින්ම වැරදි. දෙවෙනි එක උත්තරේ දැනට හරි. තව උත්තර දෙන්න දැන් බලමු. තුන්වෙනි පිළිතුර. කජිරල් වින්දුරෝ සල්ලස්සයෝ. කජි කියන්නේ මොනවද? කජි කියන්නේ මොනවද? බඩු කස් අතු. කජි කියන්නේ මොනවද? අතුරුකිලි වලට කියනවා කජි කියලා. ගස්වල අතුරුකිලි වලට කියන්නේ අතුරුකිලි වලට කියනවා කජි කියලා. මේක කියන්නේ ඔව් කජිරල් බින්දුරෝ සල්ලස්සයෝ. බින්ද කියන්නේ සාමාන්‍යයෙන් බෙන්ද කියන වචනේ ඉංග්‍රීසි වචනයක් ඉදිරියට ගත්තාම කණ්ඩායමකට කියනවා බෑන්ඩ් කියන එක. තව බෙන්ද කියන රබර් පටියකට. දැන් මේ රබර් පටියකින් කැපුවා. ගසේ අතු රබර් පටියකින් කැපුවා. හරිද මේක? නෑ වැරදි. පොල් මොක් හන් නාමෝයේ කජරල් කියස්සෝයෝ. මොකද කියන්නේ? පොල් මොක් හදා කියන්නේ ගස් කපා ඉවත් කරන පොල් මොක් හදා. එහෙනම් පොල් මොක් හන් කපා ඉවත් කළ ගස්වල නාමෝයේ කජරල් කියස්සෝයෝ. මොනවද කරන්නේ? කජරල් කියස්සෝයෝ. කොහොමද තියෙන්නේ? හ්ම්? කියොදා කියන්නේ ඔන් කරනවා. පරිපතයක් අත්තු කැඩුවා ඔව්. පරිපතයක් මොකද කියන්නේ? පරිපතයක් ඔන් ඕෆ් කරනකොට අපි කියොදා කියලා කියනවා. මෙතනදී විවෘත කළා කියන්නේ. අතු විවෘත කළා. මේක කියලා වෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ කීයද?
කුල්චක්කිරෝ තංගල් පස්සයෝ. මොකද කරේ? කරේ ඔව්. දෙක දෙක. කැනියන් මොකද කරන්නේ? ගිරෝ රෝවහම මං කිව්ව දැන් ස්ථානයකින් යම් දෙයකින් යන්ත්‍රයකින් පිහෙන් ගිරෝ වස්සයෝ. මොකින්ද ආවේ? ගුවන් යානයෙන් ආවා. එහෙම. එහෙනම් මේකට උත්තරේ වෙන්නේ තංගල් පස්සයෝ. යා කුල්චක්කිරෝ තංගල් පස්සයෝ. කැනියන් පොළව හැරුවා. උත්තරය දෙක. 15 වෙනි ප්‍රශ්නය. තාම් කරීමල් බෝගෝ මන්නන් තනන මුන්ජංගල් කොරෂිප්සියෝ. එක කොහොමද තියෙන්නේ? ඊළඟ පින්තූරය බලා ගැළපෙන වචනය කියවන තෝරන්න. right. මේ රූප සරහනේ පළවෙනි එක මොකක්ද තියෙන්නේ? මුරල් මසිජි මසියෝ. මොකක්ද තියෙන්නේ? මුරල් මසිජි මසියෝ. වතුර වතුර බොන්න ආ වතුර බොන්න වතුර බොන්න එපා එපා. වතුර බොන්න එපා එපා කියලා තියෙනවා. කම්ජි සික් එපා ලෙෝ කම්ජි වතුර බොන්න එපා කියලා යොක් තියෙනවා. ඊළඟට දෙවෙනි කී තියෙනවා. ඔල්ල කජි මසියෝ. උඩට යන්න එපා. තුන්වෙනි එක උඩට යන්න එපා මිල්ජි මසියෝ. මිල්දා කියන්නේ එපා තල්ලු කරනවා. මිල්දා කියන්නේ තල්ලු කරනවා. තල්ලු කරන්න එපා. හතරවෙනි එක ශිගුම් ලෙෝ කම්ජි. ශිගුම් ලෙෝ එපා කම්ජි. මොකද්ද මේ කියන්නේ? ආහාර පාර ගැනීම තහනම්. උත්තරේ මොකද්ද වෙන්න ඕනි? මොකද්ද උත්තරේ? එක එක මුරල් මසිජි එක මසියෝ. ඔව් වතුර බොන්න එපා. එක එක උත්තරේ හරි. ජය මුරල් මසිජි මසියෝ. මේවා වැරදි. දෙවෙනි එකත් වැරදි. තුන්වෙනි එකත් වැරදි. හතරවෙනි පිළිතුරත් වැරදි. එහෙනම් උත්තරේ ඔකේ එක. 16 වෙනි ප්‍රශ්නය. 16 වෙනි ප්‍රශ්නය. කරලා මේ බලන්න 16 වෙනි ප්‍රශ්නය. තාම් කරලිල්ගෝ මූර්තිය දෙහන් කරින්ජි කොරෂිප්සියෝ. ඊළඟ ඡේදය කියවා කුමක් පිළිබඳ ඡේදයක් දැයි තෝරන්න. ඊළඟ ඡේදය කියවා කුමක් පිළිබඳ ඡේදයක් දැයි තෝරන්න. ඒකේ බලන ඡේදය චකොබ්ජංගයේ කොංගුදරන් ජොර සරාමි සයන් හම්නිදා. චකොබ්ජංගේ කොහෙද? වැඩ බිමක නැත්නම් වැඩ බිමේ කොංගුදරන් මොනවද? උපකරණයන් ජොර සරාමි සයන් හම්නිදා. බොහෝ අය භාවිතා කරයි. නැත්නම් බොහෝ අය භාවිතා කරනවා. සයන්හන් දාවමේන යම් ක්‍රියාවක් කලයින් පස්සේ අන්දාවමේ නන්දාවමේ සම්බන්ධන. දැන් මේක කොහොමද තියෙන්නේ? සයන්හන් දාවමේ පවල් මොකන්දාවමේ චිබේ කන්දාවමේ චිබේ කාදාගා මේ වගේ කොහොමද තියෙන්නේ? සයන්හන් දාවමේ භාවිතා කලයින් පස්සේ වොල්ලේ ඉත්තොන් කොහොමද තියෙන්නේ? වොල්ලේ ඉත්තොන්. ඒ කියන්නේ මුල තිබූ සංතේ තත්වයෙන්, ඒ කියන්නේ මුල තිබූ තත්වයෙන්ම සංතේ තත්වය. සංතේ කියන්නේ තත්වය. කදේරෝ ඒ විදියටම නොහා තුනන් ගොසි කජාන් චුසුම්නිදා. නොහා තුනන් ගොස්. ඒ කියන්නේ තබා තියන එක වඩාත් හොඳයි. කොහොමද තියෙන එකද? මුල තිබූ තත්වයෙන්ම ඒ විදියටම තබා තියෙන එක හොඳයි. චේචාරියේ කියන්නේ මොකද්ද? නියම ස්ථානය. චාරි කියන්නේ ස්ථානය. චේචාරියේ කත්තානුච්චි අංකොනා. මොකද තියෙන්නේ? හරි ස්ථානයෙන් ගෙන ගොස් නොතැබීම හෝ සොගෝනහමය. කලවම් කරලා දැම්මම තාවමේ ඊළඟට සයන්හානන් සරාමේ පුල්පයන් හල්සිස්සම්නිදා. භාවිතයට ගන්නා කෙනා අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. කොහොම තියෙන්නේ? චකබ්ජාංගේ කොංගුදරන් යොරෝ සරාමි සයන් හම්නිදා සයන්හන් දාවමේනන් වොල්ලේ ඉත්තොන් සංතෙක දෙරෝ නොහාතුන් ගොසි කජාන් චුස්සම්නිදා චේචාරියේ කත්තා නුච්චි අංකෝනා සුගුණෝමයන් තාවමේ සයන්හානන් සරාමේ පුල්පයන් හල්සු ඉස්සම්නිදා. එහෙනම් මේක කුමක් පිළිබඳ ඡේදයක්ද? පළවෙනි එකේ කියනවා කොංගු වීචි. මොකද්ද තියෙන්නේ? කොංගු වීචි. මොකද්ද මේ කොංගු වීචි කියන්නේ? කොංගු කියන්නේ මොනවද? භාවිතයට ගන්නා උපකරණ. වීචි කියන්නේ මොකද්ද? පිහිටීම. උපකරණයන් වල පිහිටීම. ඒ කියන්නේ තියෙන ස්ථානයන් ගැන.
ස්ථානයක් ගැනම කිව්වේ නෑ හරියාකාරව තිබූ මුලතිබූ තත්වයෙන් හරියාකාරව ඒ විදිහටම එහෙම කතාවක් ගියේ. එතකොට දෙවෙනි එකේ කොංගු සුරි උපකරණයන්ගේ සුරි කියන්නේ අලුත් වැඩියාව. එතකොට තුන්වෙනි පිළිතුර කියනවා කොංගු චොංලි. චොංලි කියන්නේ මොකද්ද? චොංලි කියන්නේ පිළිවෙල. උපකරණයන්ගේ පිළිවෙල. හතරවෙනි එකේ කියනවා කොංගු කොයිප්. කොංගුරල් සානංගොත් මිලදී ගැනීම. එනම් උත්තරේ කීයද? චොල්ලි හදා කියන්නේ මොකද්ද? පිළිවෙල කරලා තියෙනවට. අදාළ දැන් වලින් කියනවට අපි කියන මොකද්ද? චොංලි කියන්නේ. උත්තරේ මොකද්ද වෙන්න ඕනේ? කොංගු චොන්ලි. උත්තරේ කීයද ආදිෂ්? 3. තුන්වෙනි එක උත්තරේ. right 17 වෙනි ප්‍රශ්නය. තාම් කරල් ඉල්ගෝ මුවතේ දේහන් කිරින්ජි කොරසිට්සියෝ. ඊළඟ ඡේදයේ කියවා කුමක් පිළිබඳ ඡේදයක්දයි තෝරන්න. අර කතාවම තමයි තියෙන්නේ බලන්න. හන්ගුක් සරම්දරන ශික්ෂාහල්තේ පප්පවා කුක්. මොකද්ද? යම් ක්‍රියාවක් කරද්දි අල්තේ කොහොමද වෙන්නේ? කොම්බු හල්තේ පාඩම් කරද්දි හන්ගුගේ කල්තේ කොරියාවට යද්දී පිරව ආහාරන හන්ගුක්කෝ නංලියක් ශියමල් බොකෝ ඉස්සම්නිදා. අවශ්‍ය කරන විභාගයට මුහුණ දෙමින් ඉන්නවා. ඒතර හන්ගුක් සරම්දරන කොරියානුවන් ශික්ෂාහල්තේ ආහාර ගනිද්දී පප් ගෝවා වත් සහ කුක් කියන්නේ මොනවද? කුක් කියන්නේ මොනවද? කතා කරමු. සුප් සූප් වලට. ඒතර චුක් කියන්නේ මොනවද? චුක් කියන කැඳවලට. මොකද කියන්නේ? චුක් කියන්නේ කැඳවලට. right. කුක්සූ කියන්නේ මොනවද උඩ? කුක්සූ ඔය දන්නයි කතා කරන්නකෝ. කුක්සූ කියන්නේ මොනවද? කුක්සු කියන්නේ නූඩල්ස් වලට. කරිගෝ පංචනල් හම්කේ මොක්සම්නිදා. ඒ වගේම පිසු ආහාරයන් එකට ආහාරයට ගන්නවා. කොරියානුවන් ආහාර ගනිද්දී බත් ඊළඟට සුප් ඒ වගේම පිසු ආහාරයන් ව්‍යංජනයන් එකට ආහාරයට ගන්නවා. කුගීනා චිගේන සුප් එක හරි චිගේ ස්ට්‍රූ එක හරි සුත්කරාගුරු මොකෝ. මොකෙන්ද ගන්නෙ? සුත්කරක් කියන්නේ මොකද්ද? ඇන්ද හැන්ද ඇන්ද සුත්කරාගුරු මොකෝ. මොකද්ද මේ අදහස් කරන්නේ? හැන්දෙන් කාලා. සුත්කරාගුරු මොකෝ කියන්නේ හැන්දෙන් කාලා. අර උඩින් කිව්ව වචනේ කාලා මොනවද තියෙනවා? පංචන් කියන්නේ මොනවද? ව්‍යංජනයන්. පිසු පිසු ආහාර ආහාරයන්. චොත්කරාගුරු චිබෝ මොක්සම්නිදා. චිත්තා කියන්නේ මොකද්ද? චිත්තා. චිත්තා කියන්නේ මොකද්ද? හ්ම්? චිත්තා. චිත්තා කියන්නේ අල්ලනවට. චිත්තා කියන්නේ සියුම් අල්ලා ගන්නවට මොකද්ද කියන්නේ? චිත්තා. මෙන්න මෙහෙම වචනයක් තියෙනවා. කොහොමද? ඔයාලට හම්බෙලා ඇති. මොකද්ද? චිප්කේ. චිප්කේ කියන්නේ මොකද්ද? චිප්කේ. බලන්න රූපලාවන්‍ය කටුතුල්දී එහෙම තියෙනවා චිප්කේ. චිප්කේ කියන්නේ මොකද්ද? සියුම් දේවල් අල්ලන්න ගන්න ට්විසරේට කියනවා මොකද්ද? චිප්කේ කියලා. ඔන්න වචනේ මතක තියාගන්න දැන් ලේසිම පොයින්ට් එක. චිප්කේ කියන්නේ මොකද්ද? ට්විසරේට. එහෙනම් ට්විසරෙන් කියන්නේ සියුම් දේවල් අල්ලන එක. දැකලා තියෙනවා චූඩි ස්ටික් දෙකකින් අගට ඇවිල්ලා මෙහෙම වුණා. දැන් අපි චොත් කරාගෙන උඩ කොහොමද වෙන්නේ? චොත් කරාගෙන චොත් ස්ටික් එක කොහොමද වෙන්නේ? ඒත් අකිස්සෙන් හිමින් පොඩි බලයක් යොදලා අකිස්සෙන් හිමින් අල්ලනවා. එහෙනම් චිබෝමොක් සම්නිදා. කොහොමද කරන්නේ? පණ පිසු ආහාරයන් මේ කියන කෑම කන කූරු වලින් අල්ලාගෙන කනවා. චිබෝමොක් සම්නිදා. සුත්කරාගල් සුජෝරගෝ පුරුණන්දේ. මතක තියාගන්න මෙන්න මේ වචනේ මොකද්ද? සුජෝ කියන්නේ මොනවද? සුත්කරාක් චොත්කරාක් කියන වචනේ මොකද්ද කරලා තියෙන්නේ? කෙටි කරලා තියෙනවා. සුත්කරාගල් එතකොට හැන්ද කෑම කන කූරු සුජෝරගෝ පුරුණන්දේ. පුල්දා කියන්නේ මොකද්ද? කතා කරනවා, කියනවා, අමතනවා. අමතන අතර මොකක් කියලාද අමතන්නේ? සුචෝ කියලායි කියන්නේ. ඊළඟට සුජෝරල් හන්සොනේ හම්කේ තුල්ගෝ. කොහොමද මේ කියන්නේ? සුචෝ හැන්ද එක් අතකින් එකට අල්ලාගෙන සික්සාරල් හාමියුන් අන්තෙම්නිදා. කොහොමද කියන්නේ? සුජෝරල් හන්සොනේ. ඒ කියන්නේ කෑම කන කූරුයි හැඳි එක අතින් අල්ලාගෙන කෑමෙන් වළකින්නේ. අයි වම් අතට එනවා මොකද්ද? හැන්ද එනවා. අපිට වැඩිපුර දකුණු අත හුරුයි. දකුණු අතට එනවා මොකද්ද? ස්ටික්ස් දෙක. එහෙමයි තියෙන්නේ. එතකොට මේ කොරියානු ආහාර සංස්කෘතියේ ආහාර තියද්දී
අපිට දැන් ඔය සේවාංශයේ වෙනම ට්‍රේනින් එකක් තියෙනවා. ඔයාලගේ ඔය කොරියානු කැටගරි එකේදී බලන්න වම් පැත්තට තමයි මොකද්ද? සූප් එක තියෙන්නේ. හැන්ද යන්නේ කොයි පැත්තටද? වම් පසින්. එතකොට එහෙනම් මේකේ උත්තරේ පළවෙනි එක කියනවා පංචාංග වච්චේසෝ. පිසු ආහාර සහ එළවලු වර්ග ගැන කියනවා කියනවා. එහෙමද? නෑ. දෙක සුචෝ සයොන්. සුත්කරාක් චොත්කරාක් සයන්හාන් පම්පොප් කියන එක කෙටි කරලා මෙතනින් උත්තරේ දෙනවා මොකද්ද? හැඳි කෑම කරන කූරු භාවිතය. හරිද මේක? තුන්වෙනි පිළිතුර හන්ගොක් යොරේ කොරියානු ඉයුම් පියුම්. හතර යුරේ සොන්සෝ. සුන්සෝ කියන්නේ මොකද්ද? අනු පිළිවෙල. සුන්සෝ කියන්නේ මොකද්ද? අනු පිළිවෙල. එතකොට මේ යොරේ සොන්සෝ තිබුණාද මෙතන? උයන විදිය අනු පිළිවෙලක් තිබුණාද? කොරියානු ආහාර ඉයුම් පියුම් ගැන තිබුණාද? නෑ. එහෙනම් උත්තරේ කීයද වෙන්න ඕනේ මේකට? දෙක දෙක. මොකද්ද? සුචෝ සුත්කරා චොක්කරා සයන්හාන් පම්පොබල් එන්නේදා. රයිට් 18. තාම්ගරල් ඉල්කෝ නියොංගවා කත්තන් ගොසල් පොරෂිප්සියෝ. කොහොමද ඉන්නේ? ඊළඟ ඡේදය කියවා ප්‍රකාශය හා සමාන දෙය තෝරන්න. ඊළඟ ඡේදය කියවා ප්‍රකාශය හා විස්තරය හා නියොං කියන විස්තරයක් ප්‍රකාශයක්. ඒතර විස්තරය හා සමාන දෙය තෝරන්න. කොහොමද වෙන්නේ? ඔනරන් උරි හේසා චිගොන්දරි උරින්වානේ වෝදු බෝයෝ හේෂිකල් හෙස්සම්බෙදා. ඔනරන් අද උරි අපේ හේසා ආයතන සේවකයින් ඔරින්මානේ. ඔරින්මාන් කියන්නේ මොකද්ද? ලස්සන වචනයක්. ඔරින්මාන් නෙමෙයිද? ඔරින්මාන් කියන්නේ මොකද්ද? හුඟ කාලයක් කියන එක. ඔරින්මාන් කියන්නේ හුඟ කාලයක් කියන එක. ඔරින්මානේ දැන් කවුරු හරි ගොඩ කාලෙකින් දැක්කම කියනවා වා ඔරින්මාන් ඉන්නේදා. මොකද්ද මේ කියන්නේ? හුඟ කාලෙකින් චල්චිනේ හොඳින් ඉන්නවා. එහෙම ආන. එතකොට මේකේදී ඔරින්මානේ මෝදු මෝයෝ මෝයිදා කොහොමද එන්නේ? මෝයිදා කියන ක්‍රියාමූල එකතු වන මෝයිදා. එතකොට සියල්ලන්ම එකතු වී හේසිකල් හෙස්සම්නිදා. මොකද්ද කලේ? හේසික් කියන්නේ මොකද්ද? හේසික් කියන්නේ මොකද්ද? ආයතන භෝජන සංග්‍රහය. මාසෙට එකක්, සතියට එකක්, සති දෙකට එකක්, තුනට එකක්, හතරට එකක් තියෙන්න පුළුවන්. ඈ නැති වෙලාවම යන්නත් පුළුවන් ඈ. හරි. බලාපොරොත්තු වෙන්න එපා. හරි. හේසිකල් හෙස්සම්නිදා. මොකද්ද කිරුවේ? ආයතන භෝජන සංග්‍රහයක් කෙරුවා. 제가 좋아하는 삼겹살로 පාතිරල් හෙස්සම්නිදා. මා කැමැත්තක් දක්වන 삼겹살로. 삼겹살 කියන්නේ මොනවද? සම්ගියප්සල් කියන්නේ මොකද්ද? කෙටියෙන් මතක තියාගන්න සම්ගියප්සල් මස් පුලුස්සාගෙන කෑම. මොකද්ද? සම්ගියප්සල් කියන්නේ මස් පුච්චාගෙන කෑම පුල්ගෝගී පිලිසු මස් පටල ගන්න එපා. සම්ගියප්සල් කියන්නේ මස් පුච්චාගෙන කෑම. පාතිරල් ඉස්සම්නිදා සාදයක් පැවැත්තුවා. කොහොමද පැවැත්තුවේ සාදය? මස් පුලුස්සාගෙන කන සාදයක් පැවැත්තුවා. ඊළඟට තුරුචිමාන් ඒ නමුත් ආදිච්චීනන් කවුරුන්ද? ආදිත් මහත්මයා ත්‍රිචි කොග්ගිරල් මොක්චියනාසෝ මක්නිසාදයක් ඌරුමස් කන්නේ නැති නිසා තාරන් නම්ශිකල් ශිකස්සම්නිදා වෙනත් ආහාරයක් ඇනෝම් කළා. ආදිත් මහත්මයා කන්නේ නැහැ ඌරුමස්. ඒ නිසා මොකද කළේ? වෙනත් ආහාරයක් ඇනෝම් කෙරුවා. සික්සාරල් මචින් දාවමෙන්න. ඔන්න බලන්න මචිදා කියන්නේ අවසානය. මචිදා කියන්නේ මොකද්ද? අවසානය. එහෙනම් සික්සාරල් මචින් දාවමෙන්න. ආහාරය අවසන් වූ පසු කෑම ගැනීම අවසන් වූ පසුවට ඩොරේපන්ගේ කාසෝ චුල්ගොප්ගේ නොරේදෝ පුල්ලොස්සම්නිදා. මොකද කරේ? නොරේපන් කියන්නේ කොහෙද? සින්දු කාමරේට. සින්දු කාමරේට ගිහිල්ලා චුල්ගොප්ගේ ප්‍රීතිමත්ව සතුටව සැහැල්ලුවෙන් නොරේදෝ පුල්ලොස්සම්නිදා. ගීතත් ගායනා කෙරුවා. රයිට්. බලමු පිළිතුර මේකේ අපිට අහන්නේ විස්තරයට සමාන දෙය. පළවෙනි පිළිතුර චොනන් සම්ග්යොප්සරල් මොක්චයනස්සම්නිදා. මම මේ සම්ග්යොප්සල් කෑවේ නෑ කියනවා. මා කැමති ඌ සම්ගියප්සල්ලෝ පාදිරල් ලෙස්සම්නිදා. එහෙම නේද දෙමුනි? මා කැමැත්තක් දක්වන සම්ගියප්සල් වලින් තමයි සාදය පැවැත්වුවේ. එහෙනම් මේ කියමන හරිද වැරදිද? කියමන හරිද වැරදිද? වැරදි. වැරදි right. අදිශීනන් තෙජිකොගිරල් මොගොස්සම්නිදා. අදිත් මහත්මයා තෙජිකොගි කෑවා කියන තෙජිකොගි කියන ඌරු මස් වල. ඌරු මස් කෑවද යා? නෑ. ඇයි? මොක්චි අනාසෝ ආසනෙති කතාවක් නැහැ. කන්නේ නැති නිසා මොක්චි අනාසෝ තාරන්නම් සිගල් සිගස්සම්නිදා. මේ මෙතනින් ওই පිළිතුර වැරදි කියනවා. රයිට්. තුන්වෙනි එක. සික්සාරල් හන්හුවේ ඩොරේදෝ පුල්ලොස්සම්නිදා. ආහාර ගත්තට පස්සේ හින්දුත් කිව්වා කියනවා. හරිද ඒක? හරි නේද? හරි හරි. ඒ කියමන හරි. ඊළඟට කියනවා ශිගොන්දරි චාජු මොයෝ හේසිකල් හම්නිදා කියනවා. ශිගොන්දරි
සේවකෙන් චාජු. චාජු කියන්නේ නිතර එකතු වී ආයතන භෝජන සංග්‍රහ පවත්වනවායි කියනවා. නෑනේ මෙන්න මෙතන කියනවා මොකද්ද? ඔනරෙන් නුරි ඒසා සිගුන්දරි ඔරෙන්මානේ මෝදු බෝයෝ. හුඟ කාලයකට පස්සේ එකතු වෙලා. ඒ නිසා මේ කියවන හරිද වැරදිද කොට? වැරදි. මේ කියවන වැරදි. එහෙනම් ඒ කියවනත් වැරදි. එහෙනම් උත්තරේ කීයද එතකොට? තුන 3. උත්තරේ අංක තුන 3. right. නෑ. හරි ළමයි බලන්න 19 වෙනි ප්‍රශ්නය. මේක මම උච්චාරණය කරන්න මෙන්න මේ විදිහට. මේක පුතා මේ ඉංග්‍රීසි වචනයක් තියෙන built in කියන එක. built in BUILT IN built in කියන්නේ මේ ඇතුළත සවිකරණ කියන එක. හරිද? built in කාගුණන් තුක්චොන් කොංගානේ මච්චුෝ 제작된 가구로 옥장과 서랍장, 책장 등이 있습니다. built-in කාගුණන්. පුතා මේක මෙහෙම වෙන ළමයි. ඒ කියන්නේ කොරියාව කියන්නේ සංකීර්ණ මේ ජනගහනය වැඩි රටක්. එතකොට මෙයාලා ඇපාර්ට්මන්ට් වල තමයි ගොඩාක් බහුතරයක් මේ දිනචර්යාව ගත කරන්නේ. මේ ස්ථානවල කුඩා මේ කෙටි වූ ඉඩ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මහ විශාල ඉඩකඩ නැහැ. දැන් එතකොට මේ කියන නිවාසය ඇතුලේ මෙයාලට අවශ්‍ය කරන එදිනෙදාට උමනා කරන මේ ගෘහ භාණ්ඩ මේ වෙලේ හයි කරන්න පුළුවන් ඒවා තමයි තියෙන්නේ. ෆිට කරපේවනේ මේ තියෙන්නේ. ගෙනල්ලා කෑලි ගලවගෙන ඇවිල්ලා ඇතුලේ හයි කරනවා. මේකට තමයි built in කියන එක තමයි මේ ඉංග්‍රීසි වචනේ මේ දැන් built in කාගුණන්. කාගු කියන්නේ ගෘහ භාණ්ඩ. තච්චොන් කොංගනේ. තච්චොන් කොංගනේ. විශේෂිතවම කොංගනේ කියන්නේ ඉඩ ප්‍රස්තාවයෙන්. ඒ කියන්නේ තියෙන ඉඩෙන්. සුවිශේෂීව තියෙන ඉඩෙන්. විශේෂයෙන්ම කියනවා නම් මේක තියෙන ඉඩ ප්‍රමාණයට මච්චුෝ ගලපලා චෙජක්තෙන් නිෂ්පාදනය වූ කගුරෝ ගෘහ භාණ්ඩයන් බැවින් ඔච්චන් රෙදි අල්මාරි සොරබ්ජන් ලාච්චු ඊළඟට චෙක්ජා පොත් මේස පොත් රාක්ක තංගී සම්නිදා වැනිදා ඇත කොංගානල් හේයොල් චොගුරෝ හොල්යන් හල්සු නන් ඉච්චිමාන් මොකද්ද මේ කියන්නේ කොංගානල් ඉඩ අවකාශය ප්‍රතිඵලදායී භාවිතයට ගන්න පුළුවන් හැකියාව ඇති නමුදු සොල්චිවා සොල්චි කියන්නේ පිහිටින් ඒ කියන්නේ එතන සවි කරනවා කියන එක සොල්චිවා සවි කිරීම හා චොල්ගෝබියෝනි එතනදී ආය අදහස් කරන්නේ එකලස් කිරීමේ සොල්චි කියන්නේ තියෙන ස්ථානයේ තිබීම තැබීම සහ මේක ගෙනල්ලා එකලස් කර ගැනීමේදී පියොන්ගි ගාස්තුව මානීතුල්ගෝ ගොඩක් වියදම් වෙලා කියොච්චේගා ඔරයොත්තානන් තංජොමිස්සම්නිදා කියොච්චේගා මොකද්ද මේ කියන්නේ උපාංග මාරු කරනවා ඒ කියන්නේ දැන් අපි පොත් රාක්කයක් තිබුණා පොත් රාක්කය අපිට අවශ්‍ය නැහැ අපි කියනවා ඊළඟට මොකද්ද අල්මාරියක් ගෙනත් තියනවා එතනින් ඒ තියද්දි මේක දැන් ආපහු ගලවන්න වෙනවා ගලවද්දිත් මුදලක් ඉවන්න වෙනවා ඒක තමයි මේ කියොච්චේ කියන්නේ මාරු කිරීම කියවන් හදා කියන්නේ කියවන් හදා කියන්නේ විදේශ විනිමය මාරු කිරීම වංචොන් හදා ඒතර මෙතනදී කියොච්චේගා ඔරයොත්තානන් අමාරු කියලා තංජෝමි ඉස්සම්නිදා තංජෝමි ඒ කියන්නේ තංජෝම් කියනවා වරදක් දෝෂයක් මෙන්න මේ වගේ අපහසු කියන දෝෂයක් තියෙනවා හරි ඉරෝහන් මෙවැනි වූ තංජෝමේදෝ තංජෝම් කිව්වේ මෙවැනි වූ දෝෂයන් තිබියදී පුල්ගු හාගෝ ඡේගනේන පුල්ගු හාගෝ නොසලකා මේ தত্ত্বයක් නොසලකා. ඒ කියන්නේ මේකේ තියෙන ගුණාත්මක භාවයේ අඩුකමක් තියෙනවා. මේක හරි කරන්න මුදලක් යනවා. ආයි ගලවන්නත් මුදලක් යනවා. වෙන එකක් මාරු කරොත් ආයි ගලවලා ආයි හයි කරගන්න විශේෂයෙන් වියදමක් යනවා. මේ දේවල් තියෙද්දි නොසලකා හැරලා චේගනෙන වර්තමානයේ යොජමේන ඉංගිගා මානාචියෝසු ජනප්‍රියතාවය වැඩිවීම නිසා කචොන් චේපුම්දෝ ගෘහ විදුලි උපකරණත් ඒ කියන්නේ ගෘහස්ථව භාවිතයට ගන්නා විදුලි උපකරණත් පිල්තේ නිරෝචිචක්තේකෝ ඉස්සමිදා මේ කියන සවි කරන්න හැකියාව පරිදි ඇති විදියට නිෂ්පාදනය වෙමින් ඇත පැහැදිලි කිව්වා රයිට් පළවෙනි පිළිතුර පිල්තෙන් කාගුණ විල් ඉන් කියන ගෘහ භාණ්ඩයන් සොල්චි හාගිගා ශ්‍රීප්සම්නිදා පිහිටුවා ගැනීම පහසුයි කියන. ඒ කියන්නේ තබා ගැනීම අපි ගෙනල්ලා තියන එක පහසුයි කියන. නෑ මේක තියන්නත් වෙහෙසක් කරන්න. මේක හයි කරන්න ඕනේ. තියෙන තැනට ගැලපෙන විදිහට කපලා කොටලා ගන්න ඕනේ. මේවත් එක්කලා එතකොට මේ කියන අවස්ථාවට මේක පහසු වෙන්නේ නෑ. දෙවෙනි එක පිල්තයින් කාගුණන් ශ්‍රීප්ගේ කියජේ හල්ස ඉස්සම්නිදා
built in කියන ගෘහ භාණ්ඩයන් පහසුවෙන් උපකරණ වලට මාරු කරන්න පුළුවන්. මෙන්න මෙතනදි කිව්වා මේ කියන කතාව. කෙෝචේගා ඔරයොක් තානන් තංජොමි ඉස්සම්නිදා මේන තියෙනවා පිළිතුර වැරදි කියනවා මෙතන. හරි. තුන්වෙනි කොටස පිල්තෙන් කාගුණ යොජම් බෙල්ලෝ ඉන්කිගා ඔප්සම්නිදා. පිල්තින් ගෘහ භාණ්ඩවලට වර්තමානයේ මේ දිනවල විශේෂයෙන් ජනප්‍රියතාවයක් නැහැ කියනවා. නෑ මෙන්න මෙතනින් කිව්ව මොකද්ද? මානාචියෝසෝ ඉන්කිගා චේගනින යොජමේන මේ මං කිව්වා දැන් කලින් කිව්ව විතර වුණ වචන තියෙනවා. මම බලන්න මේ ඉන්කිගා මානාචියෝසෝ මේ සමාන පද දැනගෙන හිටියාම විරුද්ධ පද දැනගෙන හිටියාම පිළිතුරු හොයන්න හරිම පහසුයි. ඒතර හතරවෙනි පිළිතුර පිල්තෙන් කාගුණ විල්ටෙන් කියන ගෘහ භාණ්ඩයන් කොංගාන ලේවල් චොගරෝ සයන් හාගේ හේචුම්නිදා. ඉඩ අවකාශයන් ප්‍රතිඵලදායීව භාවිතයට ගත හැකි විදිහට කරලා දෙනවා කියනවා. එහෙනම් පිළිතුර වෙන්නේ කීයද මේකේ? එක වැරදි, දෙවෙනි එකක් වැරදි, තුන්වෙනි පිළිතුරත් වැරදි, හතරවෙනි පිළිතුර විදිහට නිවැරදි. එහෙනම් 20 වෙනි ප්‍රශ්නය. කීයද මේකේ උත්තරය වෙන්නේ 19? අදිෂ් කියන හතර හතර පිළිතුර. right 20 වෙනි ප්‍රශ්නේ අපේ අවසාන වෙන ප්‍රශ්නය. බලන්න. කම්යෝ ඒසෝ. කම්යෝ කියන්නේ වැටුප. වැටුපෙන් සිල්ජෙරෝ වන්නන් කම්මික්. සිල්චේරෝ වන්නන් කම්මික්. සිල්චේ කියන්නේ මෙතනදී දලව ලැබෙන වැටුප. ඒ කියන්නේ හරිම වැටුප නෙමෙයි දල වැටුප. ඒකෙදි පළවෙනි එක සොදක්සේ කියන්නේ බදු මුදල්. දෙවෙනි එක කොන්ජේක් කපහැරීම් එකතුව. සිල් සූරයන් එක් ඕන්න තියෙනවා. සමස්ත දල වැටුප. හතර සමස්ත වැටුප අරගේ දල වැටුප වෙනස්. හියුවිල් කුණ්ලුසුදා නිවාඩු දින නිවාඩු දින වැඩ කරපුවාම දෙන දීමනාවලට කියන මොකද්ද? හියුවිල් කන්මු සුදා. එතකොට මේකේ සිල්සූරයන් එක් මෙන්න තියෙනවා. සිල්චේරෝ ඒ කියන්නේ සිල්චේ කියන්නේ සිල්චේරෝ පන්නන් කමෙක් එකතුව. දල ලැබුණු වැටුප. ඒ කියන්නේ එකතුව. මේක හරියටම ලැබිලා නැහැ. ඒ කියන්නේ දල එකතුවක්. හරියටම නැහැ. එතකොට මේකෙදි පිළිතුර විදිහට ගන්න වෙන්නේ අපිට කීයද ආදිස්? තුන 3. සෝදක්සේ බදු මුදල් කංජෙක් කපාහැරීම් එකතුව කපාහැරීම් එකතුව කියද්දී අපිට ගන්න පුළුවන් දෙන්දී සුක්සාබී ගන්න පුළුවන්. ඒතකොට කියන ආහාර නවතෙන් කිසුක්සාබී ළඟට මේ සික්සාබී ආහාර දීමනා ඒවා කැපහැරීම් වෙන්න පුළුවන්. ඊළඟට පොහොම්ලියු තියෙන්න පුළුවන්. මොනවද මේ රක්ෂණාවරණ ගාස්තුන් තියෙන්න පුළුවන් නේද? චුමින්සේ සෝදක්සේදී. ඒතකොට මේකෙදි හියෝවිල් කුණ්ඩු සුදාන් කියන එක මොකද්ද වෙන්නේ? නිවාඩු දවස්වලට වැඩ කරපුවාම දෙන දීමනාවක්. නිවාඩු දවසට වැඩ කරපුවාම දෙන දීමනාවක් කියන්නේ මොකද්ද? සාමාන්‍ය දැන් ඉරිදා වැඩ කරපුවාම කී ගාණ ගෙවනවද? ඊබේරල් ගෙවනවා. ඒ කියන්නේ දෙගුණයක් නේද? ඊබේ කියන්නේ දෙගුණයක් ගෙවනවා. මෙන්න මේ ආකාරයට තමයි මේක පිළිතුර වෙන්නේ නම් අංක 3. පිළිතුර අංක 3. right. අපි ප්‍රශ්න ඉස්සෙල්ලා සාකච්ඡා කරලා අවසන්. එතකොට මේකේදී පැහැදිලි අපහැදිලිතාවය චුට්ටක් මට හැමෝම පොඩ්ඩක් කතා කරමු. එක එක්කෙනා පුළුවන් තරමක් දෙන්නෙත් තුන් දෙනෙක් හරි ගමන්නේ. අපිට මේකේ ගුණාත්මක භාවය බලා ගන්න ඕනේ. මොකද ඉස්සරහට කරගෙන යන්න අවශ්‍ය කරන නිසා. අදිත් කියනවා මොකද මේ වැඩසටහන ඔයාලට පැහැදිලිද ප්‍රශ්නයක් නැද්ද? ප්‍රශ්නයක් නැහැ පැහැදිලි. right. තව කවුරුහරි කතා කරමු අපි. පැහැදිලි. netme නොදන්නා වචන තියෙන්න පුළුවන්. ඒව එකතු කරගන්න අපිත් මෙතනදී මොකද තොරතුරු එකතු වෙන අපුදේ ඔයාලගේ මේ දැනුමට ගොඩක් නොදන්නා වචන චුට්ටක් එකතු කරලා අපි ගමු ඉස්සරහදී. ඊළඟට හේෂානි පැහැදිලි. ඈතින් ඉඳන් කතා කරනවා. right. කිම්හන් ළඟ තියලා අහගෙන කතා කරනවා හැමින් කතා කරන්නේ. ගිම්හානි පැහැදිලි සර්. පැහැදිලි. ගෙදරදී සද්ද තියෙනවනේ. හොඳට සද්දයි. හරි. ඊළඟට සඳුනිකා සඳුනිකා නැද්ද? ඔන් කරලා තියලා ගිහිල්ලා.
හරි. නිමේෂ් මොකද තත්ත්වය? පැහැදිලිද? ප්‍රශ්න තියෙද මුකුත්? පැහැදිලි සර්. පැහැදිලි. එතකොට අපි අපි එතකොට ආපහු ඊළඟ අපි පන්තියේ තියෙන බ්‍රහස්පතින්දාට අපි කරන්නේ ගියක් ඇහුම්කන් දීමේ කොටසක්. එතකොට ප්‍රශ්න 20ක් අපි අද සාකච්ඡා කළා. එතකොට සතියේ පේපර් එකක් අපිට මේකෙන් කව වෙනවා මේ අලුත් විෂය නිර්දේශයෙන් හැදිච්ච පේපර්ස් තමයි තියෙන්නේ මේ ටික. අනිවාර්යෙන් හැමෝම සහභාගී වෙන්න පන්තියට හැමදාම ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. නොදන්නා වචන ලියා ගන්න මේකේ රෙකෝඩ් එක ගෲප් එකට දාන නිසා ඒවෙන් ඔයාලට මගේ අරිච්ච තැන් තියෙනවා නම් ආපහු ඒවා කවර් කරගන්න පුළුවන්. දැනට මට කියන්න තියෙන ওই ටික අද සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අය ඊළඟ සතිය සම්බන්ධ වෙන්න එයාලත් දැනුවත් කරන්න යහළුවෝ ඉන්න අයත් සම්බන්ධ කරගන්න. ඉස්සරහට අපි පන්ති හැමදාම මේක එතකොට සතියේ දවස් දෙකක් පැය 4ක් එතකොට සතියේ පැය 4ක් වෙනවා මේක. මොකද මේ නොදන්නා දේවල් ගොඩාක් අපිට දැනගන්න පුළුවන් මෙතනදී චොම්බෝ කොටස් එතකොට තොරතුරු සංස්කෘතිය සම්ප්‍රදාය ඔය වගේ දේවල් ගොඩාක් අපිට විහිදලා කතා කරන්න පුළුවන්. ඒ නිසා හැමෝම හැමදාම පන්තියට සහභාගී වෙන්න බැරි වුණායි රෙකෝඩ්ස් මේව බලලා රෙකෝඩින් බලලා නොදන්නා වචන ඒවා ලියා ගන්න පිළිවෙලට වැඩේ කරගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අපි අදට මෙතනින් ක්ලාස් එක නතර කරනවා. අපි ආපහු බ්‍රහස්පතින්දා රෑ 8ට අහුම්කන් දීමේ ප්‍රශ්න 20කුත් එක්ක අපි අනිවාර්යයෙන්ම හම්බ වෙනවා බ්‍රහස්පතින්දා හවස 8ට හැමෝම ලෑස්තිලා ඉන්න. හැමෝටම සුබ රාත්‍රියක්.